කොයිකටත් වඩා ආකෘතිය මතක් කරලා දීගෙනම යන්න. හරිනේ එතකොට වැඩේ කොට ඒ කියන ආකෘතිය මතක් කරලා දීගෙනම යන්නම් කොයිකටත් හොඳ නෑ අපිට. එතකොට මෙහෙම. මේකේ 100න් ඉන්නේ බා මයි 100න් ඉන්නේ මේක නිකන් ඔහෙ රෙකෝඩ් දෙයියේ. හරිනේ. එතකොට යට ජීවිත පැටලෙනවා. අර හදාගන්න. ඔව්. මම කියවලේ. අද මුනිසි දිබා කරන්නේ. ඒක තාම ඔයාලට සෙට්ස් නෑනේ. ඒක අද කරමු. අද එක්කම හරි කොට දාගන්න කියන්නේ මම විචාර දෙකක් ලියවනවා අද. එතකොට මේ විචාර දෙක කොට දාගන්න ඕනේ කොහොම හරි. හරිනේ. දැන් අපිට තියෙන්නේ මොකද්ද? අපිට තියෙන්නේ විචාරය. විචාරය ලියනකොට දැන් අද විචාර වන්දිනේ. ඒතකොට අපි කතා කරන්නේ අද විචාර. විචාර ලියනකොට ඔයාලට මම කලින් මේ කියලා දීලා තියෙනවා. මම නිකන් ආයෙත් පොඩි මතක් කිරීමක් කරන්න. මෙතන මොකක්ද තියෙන්නේ අපිට? මුලින්ම ලියන්නේ මොකද්ද අපි? ආරම්භක ඡේදය. ආරම්භක මොකද්ද? ඡේදය. ඡේදය තමයි ලියන්නේ. ආරම්භක ඡේදය ලියන්නේ. හරිනේ. ඊට පස්සේ අපි මොකද්ද ලියන්නේ? පළවෙනි උපුටණයට උඩ ඡේදෙන්න. හරිනේ. මෙතන රූලක් ગેප් එකක් තියෙනවා. රූලක් අරින්න ඕනේ. පැහැදිලිද? මෙතන මොකක්ද අරින්න ඕනේ? රූලක් අරින්න ඕනේ. හරිනේ. ඊට පස්සේ මෙතන ආයෙත් රූලක් කැල්ලා මෙතන මොකද්ද ලියන්නේ? මෙතන රූලක් කැල්ලා මොකද්ද ලියන්නේ අපි? උපුටණය. කවිය නැත්තම්. හරිනේ. කවිය. මේ වැසියෙන් ඉන්නේ බා. මේ පාඩමේ 100න් ඉන්නෝනේ. මේ කවිය. ඊට පස්සේ මෙතන මොකද්ද ලියන්නේ අපි? ආයෙත් තව රූලක් කැල්ලා මොකද්ද ලියන්නේ? උපුටණයට යට ඡේදය. ඒකෙන් තමයි මොකද්ද? ඒකේ තමයි අපිට තර්කය තියෙන්නේ ඒකේ. හරිද? මේකේ මොකක්ද තියෙන්නේ? උපුටණය විස්තර කිරීම. හරිද? උපුටණය විස්තර කිරීම නැත්නම් මේකට අනුව නම් කවිය මොකක් කරන්නද? විස්තර කිරීම. මේ වගේ අපි සෙට් කීයක් ලියනවද 10 ප්‍රශ්නයකට? 3ක් ලියනවා. ඊට පස්සේ අපි මොකද්ද අන්තිමට ලියන්නේ? අවසාන ඡේදය. අවසාන ඡේදය මොකද්ද ලියන්නේ? මේ සේරම කරුණු තුලින් විචාරයේ කියන දේ මොකක් වෙනවා කියලාද ගම් වෙනවා කියලා තමයි අපි අවසානයේ ලියන්න ඕනේ. පැහැදිලිද ඒක? ඒක පැහැදිලිද? හරි නේද? එතකොට මේකේ ආරම්භක මේ අවසාන ඡේදය දැන් මේකේ මම ලියපු එක ගන්න තියෙන්නේ. මේකේ අවසාන මම මේක ඔයාලට ලියන්න දෙනවා. එතකොට මම මේක ලියන්න දුන්නා මම මොකද්ද බලන්න ඕනේ මේකේ? මේකේ මොකක්ද කියනද බලන්න ඕනේ? නෑ. ඔයාලට අමාරු දැන මොකද්ද? යට ඡේදය. යට ඡේදය කොහොමද මම හදලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. පැහැදිලිද? යට ඡේදය කොහොමද මම හදලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. හරිනේ. දැන් මේ ආකෘතිය පැහැදිලිනේ. හරිනේ. ආකෘතිය ওই විදිහට කියන එක දන්න ඕනේ. දැන් ඔයාලා ලියා ගන්න පුළුවන් විචාර. තේරෙනවද? අර යට ඡේදය විතරනේ ඕනේ. ඒක පැහැදිලිනේ දැන් මෙතන. ඒක හරි. ඒක ඕකේ. හරි. එහෙනම් මම මේක මකනවා. දැන් අපිට තියෙන අද මුනිසිරිපා සිඹිමින්නේ කියන කතා කරන් තියෙන්නේ. හරි. මුනිසිරිපා සිඹිමින්නේ. එතකොට මුනිසිරිපා සිඹිමින්නේ ගත්තාම බුද්ධි උනාට කරාද? මුලින් ඈ? නෑ. මේ පුටුව මේක ගල්ලා නේද? ඔව්. ඒක නෑ ඒ වගේ. හරිද? මෙතන මොකද්ද? අපි කතා කරන්නේ දැන් මුනිසිරිපා සිඹිමින්නේ. මුනිසිරිපා සිඹිමින්නේ. සිරිපා මොකද්ද? සිඹිමින්නේ. සිඹිමින්නේ. හරිද? කොහොමද අපි දැන් ඕකනේ අද කතා කරන්නේ. එතකොට මේකේ නම් මේක අපිට විචාර ප්‍රශ්න එනවනේ. ලකුණු 10 ප්‍රශ්න එන්නත් පුළුවන්. 10 ප්‍රශ්න නිසා ඕක 15 ප්‍රශ්නත් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිය ප්‍රශ්න 10 ප්‍රශ්න එන්නේ. ඈ? උද්දෘත තුනේ කිය ප්‍රශ්න 10 ප්‍රශ්න එන්නේ. එතකොට මේකෙන් විචාර ලියන්න තියෙන මොනවාද ඒවට කියන්නේ විචාර ලියන්න තියෙන ආකාර දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ දෙවිදියක ප්‍රශ්න රටාවක් තමයි මොකද්ද? ප්‍රශ්න රටාවක් තමයි මේකෙන් අපිට මොනා කරන්න එන්නේද? විචාර ලියන්න එන්නේ. හරිද? විචාර ලියන්න එන්නේ. එතකොට මොනවාද එක පැත්තකින් අපිට එනවා භාෂාව ගැන ලියන්න. එක පැත්තකින් අපිට මොකද්ද? චරිත සංවර්ධනය. හරිද? චරිත සංවර්ධනය ගැන ලියන්න එනවා එක පැත්තකින්. හරිනේ. එතකොට භාෂාව ගැන කතා කරාම භාෂාව අපිට මොනවද මේ වැඩි හම්බ වෙන්නේ? භාෂාව මේකනේ. භාෂාව කිව්වහම අපිට මොකද්ද ලියන්නේ? අපිට ලියන්නේ මේක සුලලිත බස්වහරා. හරිද? සුලලිත බස්වහරා. සුලලිත කියන්නේ මොකද්ද? ගැඹුරු නැති, දරුණු නැති
මෘදු නම්‍යශීලී ආදරණීය රිද්මයානුකූල බස්වහර. හරිද? ඇයි එහෙම එස් මහින්ද හිමියෝ අර වගේ දෘಢ රළු භාෂාවක් නැතුව නම්‍යශීලී ආදරණීය මිතුරන් අපි සාමාන්‍යදී අපි කතා කරන්නේ ඔයාට අම්මා කතා කරන්නේ. ඔයාට අම්මා හැමතිස්සෙම රළු විදිහට කතා කරන්නේ නැහැනේ. තේරුණාද? මෘදු ආදරණීය විදිහනේ කතා කරන්නේ. අන්න ඒ ආදරණීය විදිහයි මේ කවියකට ගේන්නේ එස් මහින්ද හාමුදුරුවෝ. ඇයි ගේන්නේ? ඒක මෙහෙමයි වෙන්නේ. ඒකේ දැන් ඉස්සරම දැන් අපි ගත්තාම කොළඹ යුගයේ වැඩිහිටි තරංගයනේ කවුද වැඩිහිටි තරංගයනේ කවුද එස් මහින්ද හාමුදුරුවෝ වැඩිහිටි තරංගයනේ. එතකොට එස් මහින්ද හාමුදුරුවෝ නැත්නම් එස් මහින්ද හිමියෝ ඒ කවි හිමියන් මුලින් කවි ලිව්වේ කොහොමද? නැගිටිව් යමව්. තේරුණාද? අන්න ඒ වගේ නැගිටිව් යමව් ඒ වගේ තමයි කවි ලිව්වේ. ඒ කියන්නේ දැඩි රැඩිකල් විධානාත්මක ස්වරූපයෙන් තමයි කොහොමද කරේ කවි ලිව්වේ. හැබැයි එස් මහින්ද හිමියන්ට තේරෙනවා සිංහලයින්ට මොකක් කියලා තේරෙන්නේ නැද්ද? අන්න අර විදිහට අවධානයෙන් ඉන්න මේක මයික් එක ගැන අවධානයෙන් ඉන්න එපා. මම මුණ දිහා බලන්න මේක අවධානයෙන් ඉන්න. හරිනේ? මොකද්ද තේරෙන්නේ නැත්තේ? අරම දරුණු විදිහට කිව්වට කවුරුත් ඇහුවේ නැහැ. තේරුණාද? ඒ වගේ කියන්නේ වැඩි හිටියන්ට නේද කිව්වේ නැගිටිව් යුද්ධයට ඵලයව කියලා කිව්වේ කාටද? නිදාගෙන ඉන්න ලදරුවට නෙමෙයිනේ කිව්වේ කාටද කිව්වේ? වැඩි හිටියට කිව්වේ. හරිද? අන්නේ වැඩි හිටියට කිව්වට කවුද ඇහුවේ නැත්තේ? අපේ සිංහලයේ ඇහුවේ නැහැ. එතකොට එස් මහින්ද හිමියෝ මොකද්ද ඔළුවට ආවේ එස් මහින්ද හිමියෝ? ඈ? නෑ කවි තමයි ඉස්සල්ලා ලිව්වේ. ඒකේ මං කිව්වේ විධාන දෙන්නේ. ඒ කියන්නේ දරුණු විධානත් අපිට ආදරණීය විදියට දෙන්නත් පුළුවන්. රළු විදියට දෙන්නත් පුළුවන්. තරහෙන් විධාන දෙන්නත් පුළුවන්. තේරුණාද? ගහ පියව් කියන්නත් පුළුවන්. ගහ පියව් කියන්නත් පුළුවන්. ඒක ආදරණීය විදියට කියන්නේ කොහොමද? ගහන්න තේරුණාද? ගහ පියව් කියන එකද ගහ පියව් කියන දැන් එස් මහින්ද හිමියෝ මුලින්ම කිව්වේ යුද්ධයට ගිහිල්ලා රට ජාතිය බේරා ගනිමු කියලා. ගහ පියව් කියලා කිව්වේ. හැබැයි අන්තිමට කිව්වේ මොකද්ද? අන්තිමේ කවිය කිව්වේ රට ජාතිය ආගම බේරා ගැනීම ඔයාගේ යුතුයකම. ඒකින්ද ඒක අතාරින්න එපා. ඒක බේර ගන්න ඔයා අනිවාර්යෙන් මොකක් කරන්නද ඕනේද? යුද බිමට රණ දෙරණ මතේ ගැටි ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුර බුන්ගේ අතේ නැලවෙන බව සිතන පුතේ. සරලව කිව්වොත් යුද්ධෙට ගිහිල්ලා ගහපන් කියලා කියන්නේ. තේරුණාද? හැබැයි කොහොමද කිව්වේ? කවි තමයි. අරවත් කවි. තේරුණාද? කොහොමද කිව්වේ ඒක? මෘදු විදිහට. සුලලිත බස්සාරකින් කිව්වේ. ඒ කියන්නේ ගහ පියව් කියලා කිව්වේ නෑනේ. කිව්වේ එහෙම මැරෙනවා තමයි. ඔයා යුද්ධෙට යන්න ඕනේ. යුද්ධෙට ගියාම මැරෙනවා තමයි. හැබැයි මැරෙනවා කියලා මැරෙනවා කියලා එන්නේ නැතුව ඉන්න එපා. තමන්ගේ ස්වාමි පුරුෂයා නැත්තම් සටනට යන්නේ කවුද? රණවිරුව. එතකොට ගොඩම්මේ යන්නේ පුරුෂයන් යන්නේ. ඒක පිරිමියා යන්නේ. හරිද? පිරිමියා යනකොට එයාගේ කාන්තාව එයා විවාහක නම් එයාගේ බිරිඳ කොහෙද ඉන්නේ? ගෙදර ඉන්නේ. අන්නේ බිරිඳගේ ඒක තමයි කිව්වේ සුරබුවන් නැතේ. තේරුණාද? සුරබුවන්. තේරුණාද? සංදියක්. තේරුණානේ මං කියන එක. සුරාඹුවන්. සුරාඹුවන් නැතේ කියන්නේ දිව්‍ය කවුද? දිව්‍ය බිරිඳෑවරු අතේ නැලවෙනවා කියලා හිතන්නේ. ඒ කියන්නේ ගෙදර ඉන්න බිරිඳගේ අතේ නැලවෙනවා කියන එක. කියන්නේ සටනට කියන්නේ යුද්ධයට ආවොත් මැරෙනවා කියලා තමයි කියන්නේ. යුද්ධයට ආවොත් මැරෙනවා. කියන්නේ යුද්ධයට ආවොත් මැරෙනවා. හැබැයි එන්නේ නැතු ඉන්න එපා. මරණය වේදනාකාරී නෑ කියලාද කියන්නේ. අපි ගත්තොත් පොඩි අපිට මොකක්ද දුන්නේ? එස් මහින්ද හිමියෝ කවිය අන්තිමට මොකද්ද දුන්නේ අපිට? පොඩි අල්ලසක් දුන්නේ. තේරුණාද? අර වගේ සුන්දර දිව්‍ය කාන්තාවන් අතේ නැලවෙනවා මරණය වේදනාකාරී නෑ කියන අල්ලස දීලා තමයි මරණයට බය මිනිස්සුන්ව මොකටද රට ජාතිය බේර ගන්න සටනට යවුවේ. තේරුණා නේද? අන්නේ ගහ පියව් කිව්වේ නෑනේ. කිව්වේ කොහොමද? සුලලිත බස්සාරකින්. හරිද? පැහැදිලිද? සුලලිත බස්සාරකින් කිව්වේ. පැහැදිලිනේ මං කියන්නේ. සුලලිත බස්සාරකින් කිව්වේ. ඒක පැහැදිලිනේ. හරි. ඒක තමයි භාෂාව කියන්නේ. භාෂාව මොකක්ද? එතකොට අපි කිව්වේ කතා කරේ දැන් සුලලිත බස්සාර. සුලලිත බස්වහරක්. හරිද? බස්වහරක්. සුලලිත බස්වහරක්. පැහැදිලිද? සුලලිත බස්වහරක්. ඒක හරියනේ. එතකොට භාෂාව කියන්නේ ඒ කතන්දරේ හරියනේ. සුලලිත බස්වහරක්. ඊට පස්සේ චරිත සංවර්ධනය වෙන්නේ කොහොමද?
චරිත සංවර මේක දැන් මම මේව නිකන් එක පාර්ට් එක කියලා දීලා වෙන වෙනම කතා කරනවා ඈ. මේක වෙනමයි කතා කරනවා මම. මේ දැන් නිකන් ඔයාලට සරල අයිඩියා එකක් ඔයා දන්නා මේක. මම ඔයාලට කියන්න අන්තිම ඡේදය හදාගන්න බෑ අපිට. උකුණේට යට ඡේදය. දැන් මේ වගේ කරුණක එක හදාගන්න අමාරුයි. ආයිත් මම මතක් කරන්නේ ඒකයි ඔයාලට. හරිනේ. චරිත සංවර්ධනය කියන්නේ මොකක්ද? චරිත සංවර්ධනය කියන්නේ ඈ නෑ හැඳින්වීම කියන්නේ චරිතය ගැන කියන එක. ඒ කියන්නේ චරිතාපදානය කියලා අපි කියන්නේ. ඒක තමයි චරිතය මොනා කරන්නේ හැඳින්වනවා. ඔයා ලොකු වුණාම ඔයා චරිතාපදානයක් ලියනවා. කියන්නේ ඔයාගේ ජීවිත කතාව ඔයා ලියනවා. ඒකෙන් මොකද කරන්නේ? ඔයාගේ චරිතය මොනා කරාද? හැඳින්නුවා. මම මෙහෙම තමයි මේ ටික ආවේ. මෙහෙම තමයි මම තරුණ කාලේ ගෙවුනේ. මෙහෙම තමයි මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුනේ. තේරුණා? විශ්වවිද්‍යාලයෙන් පස්සේ මම රැකියාවක් හොයලා මෙහෙමයි කියලා ඔයාගේ කාල පරිච්ඡේද ටික මොනවද කරන්නේ? කාල පරිච්ඡේද තුලින් ඔයාගේ මොකක්ද හඳුන්වන්නේ? චරිතය හඳුන්වනවා. එතකොට මේ චරිත සංවර්ධනය කියන්නේ මේකයි. හරිද? ඔයාගේ චරිතය තියෙනවනේ. හරි. ඔයාගේ චරිතය තියෙනවා. ඔයාගේ චරිතය මම අර එක වෙලාවටම එක දේවල් කියන්නේ කාලසටහන් හදන්න. තේරුණාද? මෙහෙම පාඩම් කරන්න, මෙහෙම පාඩම් කරන්න. අන්න එතකොට ඔයා ඒව පිළිපදිනවා නම් ඔයාගේ චරිතය මොකද්ද වෙන්නේ? සංවර්ධනය වෙනවා, වැඩි දියුණු වෙනවා. හරිද? එතකොට එස්මහින්ද හිමියෝ කරේ මේකේ නිදහස මොකද්ද කරේ? නිදහස ලබා ගන්න තමයි මොකද්ද මුනිසිලිපා සිංගිමින්නේ පද්දේ නැත්නම් ජාතිකොත් තොටිල්ල කියන දේශාභිමානී මොකද්ද? කාව්‍ය ග්‍රන්ථය කියන්නේ පද්‍ය කෘතිය රචනා කරේ නිදහස අරමුණු කරගෙන. නෑ මේ නිදියගෙන ඉන්න සිංහලයව අවදි කරන්න. සරල අරමුණ ඒකයි. තේරුණානේ මං කියන එක? සරල අරමුණේ ඒකයි. සරල අරමුණ ඒකයි. අන්නේ කාරණය තුල ඔයාගේ මුනිසිලිපා සිඹිමින්නේ කෘතියෙන් නිදහස අරමුණු කරගන්නකොට අපිට ඉබේම මොකද්ද එස්මහින්දීමේ අපේ තුල ඇති කරවන්නේ? ජාතිකාභිමානයයි දේශානුරාගයයි. ඔයාලට ජාතිය වෙනුවෙන් නැගී හිටින්න. කියන්නේ ජාතිය වෙනුවෙන් පෙනී හිටින්න. ආගම වෙනුවෙන් පෙනී හිටින්න. ඔයාගේ සංස්කෘතිය වෙනුවෙන් පෙනී හිටින්න. මොකද්ද අපිට කියන්නේ? කෂේරුවක් ඔයාගේ හදනවා. ඒ කෂේරුව හදන එක තමයි මේ වෙන වචනකින් කියන්නේ මොකද්ද? ඔයාගේ චරිතය සංවර්ධනය කරනවා කියලා. ඔයාට කොන්දක් හදනවා කියලා අපි අපේ භාෂාවේ ඔයාගේ පෞරුෂය අන්නේ පෞරුෂය හදන එක තමයි මේ මොකද්ද? චරිත සංවර්ධනය කියලා කියන්නේ. පැහැදිලි නේද? භාෂාවේ මේ දෙකින් එහා පැත්තේ මේ දෙකෙන් ඇරෙන්න මොනවායින් නැද්ද ඔයාට? විචාර ඉන්නේ. මේ දෙකෙන් ඇරෙන්න. ඔය මේක ප්‍රශ්න වලට දාලා කරකෝලෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්න වලට එනවා. මේ කියන්නේ මෙහෙම ලියන්නේ නෑනේ. මුනිසිලිපා සිඹිමින්නේ පද්‍ය ඒ කියන්නේ ජාතික තොටිල්ල පද්‍ය කෘතියේ නැත්නම් කාව්‍ය ග්‍රන්ථයේ භාෂාව ගැන විමසන්නේ කියලා එන්නේ නෑ. භාෂාව සුලලිත භාෂාව ගැන විමසන්නේ කියලා එන්නේ නෑනේ. එන්නේ මේමයි. මුනිසිලිපා නැත්නම් ජාතික තොටිල්ල පද්‍ය පන්තියේ උපයුක්ත භාෂා ශෛලිය සුලලිත භාෂා ශෛලියක් බව විමසන්න. අන්න ඔය වගේ තව වෙන්න පුළුවන්. තව එක ආකාරයකට භාෂාව ගැන අහන්න පුළුවන්. එතකොට ඔයා මොකද්ද ගන්න ඕනේ ਵਿਚාරේ? මේක අපිට තියෙන්නේ භාෂාව ගැන විස්තර කරන්න. නැත්නම් භාෂාව ගැනද මේක කියලා තියෙන්නේ? නැත්නම් මේක කියලා තියෙන්නේ චරිත සංවර්ධනය ගැනද කියලා තමයි ඔයා අයිඩියා එක ගන්න ඕනේ මුලින්ම. හරිනේ? දැන් මෙච්චර කාලේ එහෙම නෙමෙයිද ගත්තේ? එහෙමනේ ගත්තේ? එහෙමනේ ගත්තේ? ඔව් ප්‍රශ්නෙට ලියන්නනේ. ප්‍රශ්නෙට අනුකූලව තමයි ලියන්න ඕනේ. එතකොට ඔයා ප්‍රශ්නෙන් ගලව ගන්න ඕනේ. මේක භාෂාව ගැනද කියලා තියෙන්නේ මේක චරිත සංවර්ධනය ගැනද කියලා තියෙන්නේ කියලා. ඔතනින් න්‍යාය එකක් එන්න බෑ. තේරුණාද? එක්ක භාෂාව එක්ක චරිත සංවර්ධනය. ඔය දෙකේ එකයි එන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ කියන්නේ විචාර ප්‍රශ්නේ ඉතල වචන වලට බය වෙන්න එපා. තේරුණාද? ඔයා මුලින්ම ගලව ගන්න එතනින් භාෂාවද කියන්නේ චරිත සංවර්ධනයද කියලා. ඊට පස්සේ ඔයා සාමාන්‍ය භාෂාවල් ලියපු විචාරයක් තියෙන්නේ. ඒ විචාරය වගේ නෝමල් එකේ ලියාගෙන යන්න තියෙන්නේ. තේරුණාද? මේක තමයි ගලව ගන්න ඕනේ. අරකින් ඈ විචාර ප්‍රශ්නෙන් ගලව ගන්න ඕනේ. මේකේ භාෂාවද අපිට කිව්වේ මොකද්ද? චරිත සංවර්ධනයේද කිව්වේ කියලා. එතකොට භාෂාව ගැන කිව්වනම් මම අර කලින් දැන් මම වාඩි දීලා තියෙන භාෂාව ගැන විචාර තේරුණාද? ඒ වගේ ලියන්න තියෙන්නේ. චරිත සංවර්ධනයේ මම වාඩි දීලා තියෙන මුලින්ම දුන්නේ චරිත සංවර්ධනය. අන්න ඒ වගේ ලියාගෙන යන්න තියෙන්නේ. පැහැදිලි නේද මම කියන කාරණේ? පැහැදිලි නේද? පැහැදිලි නැත්තම් කියන්න ඕනේ. විචාර පන්තියක් දැම්මෙත් මොකද? විචාරේ පොඩ්ඩ අමාරු ඉන්නනේ. තේරෙනවද? ඊගින්ද අපැහැදිලි දේවල් අදම මේ ඉවර කරගෙන ඔයාලට සැටිස් වෙනකම්ම මම කියලා දෙනවා මේක. මේකේ අර භාෂාව නම් භාෂාවේ මාර්ගය.
ඔව් ඒ කියන්නේ ප්‍රශ්න අහන ඔයාට දැන් මේකේ අහලා තියෙනවා මේකේ අර මං කලින් කිව්වේ උපයුක්ත භාෂා ශෛලියේ සුලිත බව හේතු වෙලා ඇති කියලා පොත ගන්නකො. अंतिम प्रश्न अंतिम पाने पाद पसंद विचार केवल मटे චරිත සංවර්ධනයට නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන ප්‍රතිභාපූර්ණ කවියෙක් මෙම නිර්මාණයේදී අපට හමු වේ. ඔව්. මේ කියමන සාකච්ඡා කරන්න. මේ කියමන මොකක් කරන්න සාකච්ඡා ඒක මොකක්ද තියෙන්නේ? නෑ මොකද්ද තියෙන ප්‍රශ්නේ භාෂාවද චරිත සංවර්ධනය? චරිත සංවර්ධනය. ඒ උනන් මෙතනින් පිට අහන්න බෑ. මේකේ එක්කෝ අහනවා මොකක්ද තියෙනවා කියලාද සුලලිත බස්සාරක් තියෙනවා කියලා. එක්කෝ අහනවා ආය චරිත සංවර්ධනය වුණා කියලා. නැත්නම් අහනවා දේශානුරාගය ජාතිකාභිමානය කියලා ඒ කියන්නේ මේ ප්‍රශ්නයකට එන්න පුළුවන්. මොන ප්‍රශ්නයකටද? පාලේ අර මේ උපුටන හතර තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ලකුණු 15. ඔව් අන්න ඒ ප්‍රශ්නයකට එන්න පුළුවන්. ඒක එන්න පුළුවන් මෙහෙම එන්න පුළුවන්. එක කියන දැම්මා දේශානුරාගය එක කියලා දැම්ම මොකද්ද? දේශානුරාගය දෙක කියලා දැම්ම මොකද්ද? ජාතිකාභිමානය මානය ඊට පස්සේ යට ප්‍රශ්නේනවා මොකෙන් එනවද? ජාතික තොටිල්ල පද්‍ය පන්තියේ උපයුක්ත වන බව විමසන්න කියලා. කියන්නේ ජාතික තොටිල්ල පද්‍ය පන්තියේ මේවා අඩංගු වෙනවා කියලා මොනා කරන්නද කියන්නේ? විමසන්න කියලා එනවා. කියන්නේ ਵਿਚාරය කරනවා. ඒ කියන්නේ මේකෙන් මොකද්ද කියන්නේ? චරිත සංවර්ධනය. චරිත සංවර්ධනය වෙන්නේ මොනවද උනින්ද? දේශානුරාගය ජාතිකාභිමානය ඇතුළේ. තේරෙනවද? මේකට ඕනෙම කවියක් වාට දැම්මේ. දේශානුරාගයට ඕනෙම එකක් දැම්මේ. මේකට ඕනෙම එකක් දැම්මේ. මොකද මේකේ හැම කවියක් තුළ මොනවද තියෙන්නේ? ජාතිකාභිමානයයි දේශානුරාගයයි. මේ දෙක නැති තැන මොකද්ද නැත්තේ? නිදහස නෑ. නෑ. මේ දෙක තියෙනනේ. ඒ තමයි මේ චරිත සංවර්ධනයේ මේ දෙකෙන් පිට මුකුත් එන්නේ නැහැ. භාෂාවයි චරිත සංවර්ධනයෙන් පිට එන්නේ නැහැ මුකුත්. හරිනේ. දැන් භාෂාව ගැන කියලා මම මේ ਵਿਚාර වාට කියවනවා ලියන්නේ. හරිනේ. චරිත සංවර්ධනයේට මම ਵਿਚාරයක් දෙන්න මම වාට කලින් දුන්නා නේද? ඔව් මුලින්ම දුන්නානේ. ඒකනේ මම ඒකට ආයිත්‍යයක් දෙන්න භාෂාව ටිකක් මම දුන්නේ නැද්ද කොහෙද? ඔයා තනියම නේද ඉුවේ භාෂාව. නෑ දුන්න භාෂාවටත් යන්නේ. එකක් දුන්නානේ මම. භාෂාවට එකක් දුන්නා. ඔව් මුලින්ම දවස්වල දුන්නානේ. ඒ වුණාට මම භාෂාව එකක් වාට ආයිත් දෙනවා ඈ. තේරුණාද? අරක මම දුන්නේ ඉන්නේ ඒක ආයෙත් බලන්න පොඩ්ඩක් ඈ භාෂාව එකක් දෙන්න. භාෂාව එක දුන්නනේ මම ඔයාලට කලින්. ඔව් දුන්නානේ. ඕ දුන්නා. චරිත සංවර්ධනයේකයි භාෂාව එකයි දුන්නා. ඔව් ඊට පස්සේ ඒක දුන්න භාෂාව. මම කිව්වා මේ කාලෙත් කිව්වා මම මේ දෙකම තමයි වාඩි ඉන්නේ කියලා තේරුණා. හරිද? ඒක ඔය निराකරණය කරගත්තනේ ඒ කියන්නේ ඒක හරිය. එතකොට දැන් මම ඔයාලට කියලා දෙන්නේ මොකක් ගැනද? මොනික්සි නිපාසි මිනින්නේ මොක ගැනද? භාෂාව ගැන. මුලින්ම කතා කරන්නේ භාෂාව ගැන. මම දැන් කතා කරන විචාර දෙකම තමයි ඔයාලට මොනා කරන්න දෙන්නේ? ආයෙත් ලියන්න දෙන්නේ අන්තිම පැයේ. හරිද? පැය භාගේ විචාර දෙකක් ලියන්න. විනාඩි 7ක් අතර කමක් නැහැ. විනාඩි 7ක් ඉස්පත් කරගෙන ලියන්න විචාර දෙක. ඒ කියන්නේ ඒක විචාරයකට විනාඩි 7ක් ඉස්පත් 40ක් වගේ අරගෙන ලියන්න කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. මම අර ඔයාව පැය භාගයට උරු කරන්නේ මොකද? එතෙන්ට ගිහිල්ලා ඩයින් බැරි වෙන බැලලා කැපෙලා ගිය. ඒවා පැය භාගයට පුරුදු වෙන්න ඕනේ. මම මගේ ඉස්සරහා ලියන්න. විභාගයට ගියාම මේ සිටුේෂන් එක නෙමෙයි තියෙන්නේ තේරුණාද? මේට වඩා වෙනස් සිටුේෂන් එකක් විභාගයට ගියාම තියෙන්නේ. වා බය වෙලා ඉන්න අපි කොච්චර බය වෙන්නේ නැහැ කිව්වොත් මොකද්ද වෙන්නේ? දැන් ගියාම බය වෙනවනේ පේපර් එක යන්නේ. ඒකින්නේ මේ සිටුේෂන් එක වෙනස්නේ. අන්න ඒ සිටුේෂන් එකට දැන් ඔයාලට බැටලාක්කත් එක වාටම ඔයාලට ඒ සිටුේෂන් එකට මේ වෙන්න බැරි වුණා. තේරුණාද? විනාඩි 10ක් විතර ගියා. අන්න දැන් ඔයාලට මොකද chance එක තියෙන්නේ? පැය භාගයෙන් ඔයාලා ලියන්න පුරුදු වෙලා තියෙන්නේ. විනාඩි 5ක් ගියත් 10ක් ගියත් ඔයාලට මොකක් නැද්ද ප්‍රශ්නයක් නැහැ. තේරුණා නේද? ඒකම මම පැය භාගයට මම හැම එක්කිනෙම පැය භාගයට පුරුදු කර තේරුණාද? මම ගණන් හැම ළමෙක්ට පැය භාගයට මම පුරුදු කරන විචාරයදී. හරිද? තේරුණාද? ඉතින් දැන් පැය භාගයට පුරුදු කරනවා. ඔය දැන්ට විනාඩි 45 ලියන්න ඕක අගේදී ප්‍රැක්ටිස් කරනවා තමයි. දවස් 44ක් තියෙනවනේ අපිට. තේරුණාද? විචාර පන්ති වෙනම දවස් 44ක් තියෙනවා. තියර පන්තියට වෙනම දවස් 44ක් තියෙනවා. ඒක ගැන උගන්නේ. 45 ලියන්න බෑ. හරිද? ඒක පැහැදිලිද? ඒක පැහැදිලි. දැන් භාෂාව ගැන බලන්න. මොකක් ගැනද බලන්නේ? භාෂාව ගැන.
භාෂාව කිව්වහම අපිට කොටස් දෙකකට ගන්න වෙනවා මේක. මොනවද මේ කොටස් දෙක? භාෂාවෙන් කොටස් දෙක. ඔව් භාෂාව කියන්නේ කොටස් දෙකයි කියන්නේ භාෂාව කියන්නේ ලියද්දි මම අර කලින් කිව්වේ කොටස් අර කියන්නේ අර්ථ රසය ශබ්ද රසය. ඒක කොටස් දෙකයිනේ ඒක කියන්නේ. ඔව් එකක් අපිට ශබ්දයෙන් එනවා එකක් අර්ථයෙන් එනවා. තේරුණාද? ශබ්දයෙන් කියන්නේ අපි දැන් කවුරු හරි කියනවා නම් අපිට කන්ට ඇහෙනවා. අර්ථයෙන් කියන්නේ අපිට කියවල තේරුම් ගන්න. ඔයා කියවනවා නම් තේරුණාද? ඔව් ශබ්ද රසය අර්ථ රසයයි. තේරුණානේ කියන්නේ. එතන භාෂාවේ කොටස් දෙක කියලා හඳුන්වන්නත් බෑ. උනාට මම ඔයාලට තේරුම් ගන්න ලේසියට ලියලා. තේරුම් ගන්නවා මේක ලියන්නේ. මට පැය දෙක බැරි. තේරුම් ගන්න පහසුවට මම මොකද්ද කරන්නේ ඔයාලට? තේරුම් ගන්න පහසුවට කොටස් දෙකයි කියලා කියනවා. හරිනේ? මේක පේනවනේ අකුලක් නැහැ. අයිත් මේකෙන් ලියන්න ඕනේ නැහැ නේම. භාෂා මොනවාද? ශබ්ද රසයයි මොකද්ද මම කියවන්නේ තේ? අර්ථ රසය. හරිද මොකද්ද? ශබ්ද රසයයි ශබ්ද රසයයි අර්ථ රසය. හරිද? අර්ථ රසය. ශබ්ද රසයයි මොකද අර්ථ රසය. හරිනේ. එතකොට අපිට එක එක කාව්‍ය උපක්‍රම භාවිතා වෙනවා ශබ්ද රසය වැඩි වෙනවත් අර්ථ රසය වැඩි වෙනවා. තේරුණාද? ශබ්ද රසය වැඩි වෙන මූලිකව මොකද්ද? ශබ්ද රසය වැඩි වෙන මූලිකවම අපිට බලපානවා විරිත. විරිත දන්නවනේ? යොන්මත්තල විරිත, නැලවිලි ගී විරිත අපි කිව්වේ. තේරුණා නේද? ඊය යොන්මත්තල විරිත ඈ? නින්ද යනවා මම ඒ කාලේ කිව්වාට කර පාඩම කරද්දි කිව්වේ මොකද්ද? අහගෙන ඉඳි මේක නැලවිලි කියන්නේ. නැලේ නිදිමත එනවා. නිදිබර ගතියක් එනවා අපිට. තේරුණාද? අන්න ඒක තමයි මොන විරිතද කිව්වේ? යොන්මත්තල විරිත නැත්තම් නැලවිලි ගී විරිත. හරිද? විරිත. හරිනේ? ඊට පස්සේ අපිට මොකක්ද දෙන්නේ? ආකෘතිය. කාව්‍ය ආකෘතිය. හරිනේ? ඊට පස්සේ අපිට මොකක්ද දෙන්නේ? ශබ්ද රසයට අනුප්‍රාසය. හරිද? ඔන්න ඕවා තමයි තියෙන්නේ. හරිද? අනුප්‍රාසය, කාව්‍ය ආකෘතිය. තව එකක් කියනවා. මොකක් එලි සමය? එලි සමය. මේකේ මොන එලි සමයක්ද තියෙන්නේ? පදාන්ත එලි සමයක්. ඒ කියන්නේ මොකද්ද? එකම අකුරෙන් ඉවර වෙනවනේ. මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ නේ ජාති කරන දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරබුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. ඔව් තේ තියෙනවා. ජාතිය රන් විමනක් වේ ආගම් මිනි පහනක් වේ එය රැක ගන්නට පුතුනේ සමත් වෙතොත් මෙලොවේ සමත් වෙතොත් පුතනුඹ. හරිනේ? මොකක්ද? ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතනුඹ වේ. තේරුණා නේද? වේ කියලා තියෙනවා. හරිනේ? පැහැදිලි නේද? හරි. ඒක පැහැදිලි. ඒක මොකද්ද? විරිතයි, කාව්‍ය ආකෘතිය, අනුප්‍රාසයයි, එලි සමයයි තමයි මොකටද අපිට තියෙන්නේ? ශබ්ද රසය වැඩි කරවන්නේ අපි. හරිද? ශබ්ද රසය වැඩි කරවන්නේ ඔයයි. අපි ටික පාඩම් ඒක පාරක් ගමුද? කිය. සිරිපාසිමින්නේ සමුනලගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේන්නේ මගේ නිදියන්නේ. නිදහසන හමුදක්වේ ඉහළ පොත මුදලඹවේ ඒ බව සේවකට ඒ විකුකමකට පොළ යුතුවේ ජාති කරන්නේ. ඒකනේ තියෙන්නේ ගා. ඉතිවල මතක නැහැ. දෝ ජාති කරන්නේ. ජාති කරන්නේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරෙන් ඒ නැලෙන් බව සිතනුත්තේ කාටත් කරදර දහසක් කම්මේ දකිනාසිනාවේ ඔහු මෙලොවට පහළ දෙවි රජකේ සලකනු නැති. ජාතිය රන් විමනක්වේ ආගමනි පහනක්වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත්විත පුතනුඹ. ඊටු කොට කර යුතු උපකාර ලැබුණත් ලෝකෙන් ගැරහුණු දසන්නට පුළුවන් උඹයි මගේ පුතා. කාටත් හිමි කාටත් හිමි පොදු දෙන නැති බැරි අවහිර නෑ හිඟ අවහිරකම් මේ දේ නැඩගෙන දස්කම් පැන තමයි සුළුක. ඉවරයි. කෙන්ගෙන් ඊගායි මොකද? නිසුකමින් පෙරට එත දුවිලක් එක්කුණ ඉතුරුවෙන් එයලුවේ ගුණය මහ. එයලුවේ මොකම ගුණය මහ. හරිනේ? පැහැදිලිනේ? හරි. කවිඩියක් පාඩන්නේද? හරි. සුපිරි අය කොහොම තමයි ඉන්න ඕනේ දැක්කනවනේ. කවිඩිය පාඩම් කරන්නකෝ පාඩම් කරලා තේරුණා?
අන්න ඕක තමයි ඉන්නේ. ඔහොම කරොත් ඒකක් ගන්න මොකද්ද? ඒකක් කියන එක මොකද්ද? nothing. තේරුණාද? nothing. easy case එකක් කියලා කියන මේ භාෂාව. තේරුණාද? අපි කතා කරලා තියෙන මේක නම් නිකන් easy case එකක්. අන්න ඔයාලා ඒ වගේ තමයි ඔය විදිහට පාඩම් කරන් ගියොත් දැක්කනේ වැඩ කරන්න ඕනේ හැබැයි පාඩම් කරන්න. කම්මැලි ඒව බෑ. හරිනේ පා. කම්මැලි තමයි මොක කරන්න. තේරුණාද? එහෙම තමයි. පාඩම් කරන එක ඔයගේ ආසාවක් කරගන්න. ඒ කියන්නේ සිංහල විෂය ආස විෂයක් කරගන්න. එතකොට මොකද්ද ඔයාලට තියෙන උනන්දුව තියෙන. තේරුණානේ කියන්නේ උනන්දුව තියෙන. උනන්දුව තියනවා කියන්නේ ඔයාලට මොකක්ද කරගන්න පුළුවන්. වැඩ ටික හොඳට කරගන්න පුළුවන්. උනන්දුව තියෙනවා පිස්සුව හැදෙනවා කියන්නේ ට්‍රැක් එකට වැටෙනවා කියන්නේ. අන්න රෑවල් නැහැ උදේවල් නැහැ. වෙලාවක් අදාළම නැහැ. මොකක් විතරද තියෙන්නේ? වැඩේ විතරයි. එච්චරයි. හරිද? ඒක තේරුණානේ. ශබ්දවේ භාෂාව ශබ්ද රසයයි අර්ථ රසයයි. ශබ්ද රසය මොකක්ද තියෙන්නේ? විරිත තියෙනවා. විරිත මොකද්ද මේකේ? යොන් මත්තල විරිත නැත්තම් නැලවිලි ගිය විරිත. කාව්‍ය ආකෘතිය මොකද්ද? සිව්පද ආකෘතිය පද හතරෙන් තියෙන්නේ. ජාතිකරණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුර බුන්ගේ අතේ නැලවෙන බව සිතන පුතේ. පේරි හතරෙන් තියෙන්නේ. සිව්පද ආකෘතිය අනුප්‍රාසය ජාතිකරණ දෙරණ ප්‍රාණ දෙරණ. හරිද? මූර්ධජන දෙරණ රණ න මූර්ධජන දෙරණ න මූර්ධජන අනුප්‍රාසය. ගැටි වැටි මල මොහොතේ ගැටි වැටි. තේරුණාද? ගැටි මොකද්ද වැටි? ටීයන් දන්ත. ඔව් ටීයන්. හරිනේ? පැහැදිලිනේ? පැහැදිලිද? පැහැදිලිනේ? මොකද අනුප්‍රාසය. එලිසමය කියන්නේ පදාන්ත එලිසමය. මම අර කලින් පැහැදිලි වේ කියන්නේ නිදහස මහ මොහොතක් වේ. එහි උල්පද පුත නුඹේ ඒ බව සීකොට මෙලවේ යුතුයකම ඉටු කළ යුතුයි. දැක්කම වේ තියෙනවානේ. අන්න ඒක මොකද්ද? එලිසමය. මේකේ තියෙන්නේ මොකද්ද? පදාන්ත එලිසමය. එකම අකුරකින් ඉවර වෙලා තියෙනවා. හරි. ශබ්ද රසය හරිනේ එතකොට. ශබ්ද රසය ඔකේද? හරිනේ. ලියාගන්න පුළුවන්. එතකොට මොකද්ද කරන්න ඕනේ? භාෂාව ගැන ඇහුවොත් ඔයා උපුටණය ලියලා උපුටණය තුලින් මොකද්ද පෙන්වන්න ඕනේ? මේකේ විරිත තියෙනවා. දැන් මේකෙන් විරිතයි මොකද්ද කාව්‍යාකෘතිය එලිසමයයි තියෙනවානේ. මේ තුන තියෙනවා. මේ තුනට අමතරව මොකද්ද තියෙන්නේ? අනුප්‍රාසය තියෙනවා නම් එහෙම අනුප්‍රාසය. තේරුණාද? එතකොට අන්තිම ලියන්නේ මොකද්ද? අන්තිම ඡේදය දැන් ඔයාලට අමාරු ඡේදය අන්තිම එකනේ. උපුටණයට මොකක් ඡේදද? යට ඡේදෙන ඔයාලට අමාරු යට ඡේදෙ ලියන්නේ මොකද්ද? අනුප්‍රාස. දැන් මේ ටික කොහොමද ලියන්න ඕනේ? විරිතයි කාව්‍යාකෘතිය එලිසමය හැම එකෙම තියෙනවානේ. හරිද? දැන් අනුප්‍රාසය අපි ගත්තොත් අනුප්‍රාසය විශේෂ කරලා ගන්න බෑ අපි තේරුණා. ගැටි වැටි රණ දෙරණ. එතකොට ඔයා රණ දෙරණ මොනායටද ලියන්න ඕනේ? ඉන්නවට එක්කම නැත්තම් උපුටන ලකුණු ඒ 66 99 කියලා කියන්නේ අපි ඒව ඇතුලේ රණ දෙරණ ලියන්නත් ඕනේ ගැටි වැටි ලියන්නත් ඕනේ. අන්න මේ විදිහට තමයි අපිට මොකද්ද? අනුප්‍රාසය කවිය තුල ගොඩනගලා තියෙන්නේ කියලා පෙන්නලා දෙන්න ඕනේ. ඒ තුලින් තමයි මොකද්ද? ඒ තුලින් මොකද්ද වෙන්නේ? කියන්නේ මොකද්ද වෙන්නේ? මම කියලා දීලා තියෙනවා. ශබ්ද රසය වැඩි වෙනවා. හරි මොකද්ද වෙන්නේ ඒ තුලින්? අපිට සටන් බිමක චිත්ත රූපේ සංකල්ප රූපේ අපේ කොහෙද මැවෙන්නේ? හිතේ මැවෙන. ඒකනේ අපි චිත්ත රූප කියන්නේ චිත්ත රූපෙම මැවෙන සුළු භාෂාවන් නිර්මාණය කරන අනුප්‍රාසය තුලින්. සජීවී භාෂාවන් නිර්මාණය කරන අනුප්‍රාසය තුලින්. ඔයාලට දැන් ජාතිකරණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ. අර නිකන් අර යුද්ධ පිටියක තියෙන මොකද්ද තේරෙන්නේ? ජවය තේරෙනවා ඒකේ. ඒ කියන්නේ ශක්තිය තේරෙනවා. ඒකේ තියෙන කලබලේ භාවනා කරන්නේ නැහැ යුද්ධෙට ඉන්නේ නේ. භාවනා කරන්නේ නැහැ. ගානයි ඒ අර කලබලේ අපිට මොකද්ද තේරෙන්නේ? මොකෙන්ද තේරෙන්නේ? අනුප්‍රාසයෙන් තේරෙනවා. අද මෙහෙම නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. ඒ කවිය බලන්න. මේ කවිය පොඩ්ඩක් අර කාම් විදියන්නේ කි. මේක ජාතිකරණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරබුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. අර මුල් පද පෙර දෙකේ මොකක් හරි වෙනසක් තිබ්බනේ අරවට වඩා. අර පොඩ්ඩක් ස්පීඩ් යන ගතියක් තිබ්බනේ ඒක නිකන් අර රිද්ම් එක පොඩ්ඩක් අර ස්පීඩ් අර දැන් අපි දැන් මේ තියෙන සින්දු වල තියෙන්නේ නිකන් අර ඒක තමයි. ඒ වගේ අර පොඩි අර මේකක් තිබ්බ නේද? ඒ කියන්නේ පොඩි අර වේගයක් නැත්තම් ඒක අර ජවයක් අඩ මේ වෙලා තිබ්බ නේද ඒක? ඒක තේරෙනවනේ අපිට කියලා තේරුණාද? අන්නේ ජවය නැත්තම් ඒ කියන්නේ ඒ ජවය නැත්තම් ඒ කලබලකාරී ස්වභාවය තුලින් මොකද්ද අපිට මැවෙන්නේ? යුද බිම. ඒ කියන්නේ චිත්ත රූප නංවන සුළු භාෂාවක් නිර්මාණය කරන අනුප්‍රාසය. සජීවී මොකද්ද? බස්සහරක් නිර්මාණය කරන මොක තුලින්ද? අනුප්‍රාසය තුලින්. හරිද? හරි. ඒ වගේ ඔයා අන්තිම ඡේදය අර විදිහට ලියන්න ඕනේ.
මම කිව්වා වගේ උපුටා දක්වලා එදත් ඔයාලා ලිව්වේ නැහැ හැබැයි කියලාත් ඈ. ද ලියන්න ඕනේ. දැන් ලියලා තමයි යන්නේ. ලියලා නේද? ෂුවර් නේ? හොඳ නැද්ද? ඈ? ඔළුව හොල්ලද මම මතේ හොඳ නැද්ද? ඕනේ. හරි. ඒක පැහැදිලි නේද? දැන් මොකද පැහැදිලි? ශබ්ද රසය පැහැදිලි. අර්ථ රසයට අපිට තියෙනවා උපමා තියෙනවා මොනවද තියෙන්නේ? උපමා බෝඩ් එකේ පේනවනේ. උපමා තියෙනවා මොනවද තියෙන්නේ තව? රූපක තියෙනවා තව මොනවද තියෙන්නේ? රූපක තියෙනවා උපමා රූපක තව මොනවද තියෙන්නේ? කියන්නේ. උපමා රූපක තව තියෙන්නේ. මොනවද? දුන්නේ ගොඩක් දුන්නේ. දිගු වැකි, කෙටි වැකි, කෙටි වැකි, ඒ වගේ ඉඟි වැකි ඒවත් වෙන්න පුළුවන්. ප්‍රස්තාව පිරුළු තේරුණාද? ඒ ගොඩක් තියෙනවා අර්ථ රසයට. එතකොට අපිට මේකේ අඩංගු වෙලා තියෙන්නේ මොනවා විතරක්ද? මොනවා විතරද මේකේ අඩංගු වෙලා තියෙන්නේ අපි? රූපක විතරයි. හරිද? ඔය සතර ගම්මන්ත්‍රනේ. ඒකේ තියෙනවා දිගු වැකි, කෙටි වැකි තියෙනවා. දිගු වැකි, කෙටි වැකි උපමා මොනවද මේ? වර්ණනා එච්චරද තියෙන්නේ? අනේ. කරු. සකු භාෂාව. ඒ කියන්නේ සංස්කෘතික භාෂාව. මම ලබන සතියේ විචාර මණ්ඩලයේ මේ කියලා දෙනවා. චිත්ත රූප මම කියව චිත්ත රූපන සරල භාෂාව සංවාද භාෂාව. මේකට සංවාද භාෂාවක් ගත්තා. ඒ කියන්නේ මේකේ මොකක් විතරද තියෙන්නේ අපිට? මොකක් විතරද තියෙන්නේ? රූපක. හැබැයි රූපක විතරයි. හරිද? රූපක විතරයි තියෙන්නේ. පැහැදිලිද? රූපක විතරයි තියෙන්නේ මේක. මේකේ මොනවද තියෙන්නේ? රූපක විතරයි ඈ. ඒක පැහැදිලි නේ? හරි. તો රූප දැන් මේ වගේ එකක් කියන්නකො. ඒ වගේ රූපකයක් තියෙන්නේ මොකක්ද තියෙන්නේ? ජාතිය රන් විමනක් වේ මොකද්ද? ආගම මිනි පහනක් වේ. එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතනුබවේ. දැන් ජාතිය රන් විමානයක්. ජාතිය රත්තරන් විමානයක්. ආගම මිනි පහනක්. ජාතිය රත්තරන් විමානයක් කියන්නේ අමිල වටිනාකමක් සහිත වස්තුවක් තමයි මොකද්ද? ජාතිය. ඒ කියන්නේ ජාතිය ඒක ජාතිය එතකොට ඔයා දන්නේ නැහැ. ජාතිය කියන එක පොඩි ළමයා නිදා ගන්න ළමයා දන්නේ නැහැ. ලදරුවා දන්නේ නැහැ. හැබැයි නොදන්න දෙයක් මොකටද සමාන කරන්නේ? දන්න වස්තුවකට සමාන කරනවා. රත්තරන් විමාන අච්චලගේ සීයලගේ කතා වලින් කවුද දන්නේ? පොඩි ළමයා දන්නවා රත්තරන් විමාන කියන්නේ මොකද්ද කියලා. තේරුණාද? නොදන්න වස්තුව මොකට සමාන කරේ? මොකට සමාන කරේ? දන්න වස්තුවකට සමාන කරේ. තේරුණාද? නිදහස මහ මුහුදක් වේ එහි උල්පද පුතනුඹ වේ. ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. නිදහස මොකට සමාන කරේ? මහ මුහුදකට. හරිද? නිදහස එතකොට නිදහස ඔයා දන්නේ නැහැ. හැබැයි මහ මුහුද කියන එක ඔයා දැකලා නැති වුණත් අහලා හරි තියෙනවා. තේරුණාද? නොදන්න සංකල්පයක් දන්න සංකල්පයකට සමාන කරා. නොදන්න මොකක් හරි දෙයක් දන්න මොකක් හරි දෙයකට සමාන කරා. අන්නේ දන්න මොකක් හරි දෙයක් නැත්නම් දන්න සංකල්පයෙන් තමයි නොදන්න සංකල්පය මොනා කරන්නේද? විස්තර කරන්නේ. ඒක නොදන්න සංකල්පේ දන්නවා කියලා නැත්නම් මෙහෙම ගන්න නොදන්න සංකල්පේ තේරුම් ගන්න මොකෙන්ද? දන්න වස්තුවේ නැත්නම් දන්න සංකල්පේ. තේරුණාද? නිදහස තේරුම් ගත්තේ කොහොමද? මහ මුහුදේ. තේරුණාද? ජාතිය තේරුම් ගත්තේ කොහෙන්ද? රත්තරන් විමානය, රන් විමනේ. ආගම තේරුම් ගත්තේ කොහොමද? මිනි පහනකි. හරිද? දැන් රූපක කියන්නේ. ඒක රූපක එන කවිය අපිට දෙකක් හම්බ වෙනවා මේකේ. නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුතනුඹ වේ ඒ බව සිහි කොට මෙලවේ යුතුයකම ඉටු කළ යුතුය. අනිත් එක මොකක්ද? ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලවේ සමත් වෙතොත් පුතනුඹ වේ. හරිද? ඒකට අනුප්‍රාස කවිය දානවා අපි ශබ්ද රසයට දන්නවා. ජාති කරන දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුර බුංගියතේ නැලවෙන බව සිතනු පොතේ. ඒක අනුප්‍රාසෙන් තියෙන රණ දෙරණ ගැටි වැටි. ඊට පස්සේ අර්ථ රසයට මොකද්ද අපි ගන්නෙ? නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුතනුඹ වේ ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. ඊගායක මොකද්ද? අනිත් කවිය. ජාතිය රන් විමනක් වේ ආගමී පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතනුඹ වේ. මොන ඔච්චරයි ගන්නේ. ඔය කවිය තුනේ ලියුවයි 10 ප්‍රශ්න. හරි? තේරුණාද? 10 ප්‍රශ්නේ ලියුවයි. පැහැදිලිද? පැහැදිලි නේද? පැහැදිලිද නැද්ද? පැහැදිලි නැද්ද කියන්නේ? පැහැදිලි. හරිද? එතකොට එහෙනම් අපි මොකද්ද ලියලා ඉන්නවද? මොකද්ද ලියලා ඉන්නවද? මේ ਵਿਚාරේ මම ඔයාට ලියවන්න ඕන. හරිද? එතකොට මම මුලින්ම මේ ਵਿਚාර ඔයාට කියනවා. ඔයා එතකොට ඔබ නෝට් ඩවුන් කරගන්න මේක. අන්තිමට ਵਿਚාර දෙක ලියමු. හරි මේක නෝට් ඩවුන් කරගන්නද?
හොඳයි. කොලයක් හරි කොලයක් නම් ඉතාලියන් කොලේ. කොලයක්ද? කොලයක හරි. ප්‍රශ්න ලියන්න. ජාතික තොටිල්ල කවි පෙළෙහි ජාතික තොටිල්ල කවි පෙළෙහි සාර්ථකත්වයට ජාතික තොටිල්ල කවි පෙළෙහි සාර්ථකත්වයට ජාතික තොටිල්ල කවි පෙළෙහි සාර්ථකත්වයට උපයුක්ත භාෂා ශෛලියේ සුලලිත බව හේතු වී ඇත. උපයුක්ත භාෂා ශෛලිය කියන්නේ මෙහෙම. ශෛලිය කියන්නේ මෙහෙම. හරි. බලන්න ශෛලිය කියන්නේ මෙහෙම. ඉවනේ. කොඹු දෙකයි මේවා සයින් තාලු දිශයන්යි. හරිනේ. මෙහෙමනේ ලියන්නේ. පුරු හදා ගන්න ඕනේ. ඊගා ප්‍රශ්නේ ඕක අංකික ප්‍රශ්නේ. කොච්චර විචාර ලියන්න පුරුදු නම් මොකද්ද බැරි? අකුරු නැත්තම් බෑ ලියන්න. හැම සබ්ජෙක්ට් එකක් කියන්නේ. ඔයා සිංහලෙන් ලියන්නේ හැම සබ්ජෙක්ට් එකක්ම. ඒතකොට අකුරු හදා ගන්න ඕනේ අංකික. දැන් බදාලීම ලියන වැඩේත් මොකද්ද උනේ? නතර වුණා. ඈ? නතර වුණානේ. අදින්න දැම්ම ලියන්න පුළුවන් වලද? හැමදාම මේ කරන්න ඕනේ මම ලියන ද සිංහලේ වටනම් මම ඔයාලා බලෙන් හරි ඇදගෙන යනවා. මට බලාලීම බලෙන් ඇදගෙන යන්න බෑ. ඔයාලා නංගු තියෙනවනේ ඒක කරන්නේ. තේරුණාද? ඒක කරනවද? එහම හිතට අහන්නේ. බැයි දාලා ලියන්න තු ඉන්න බෑ. ඊට මගේ දේශනයක් අහන්න වෙනවා ඔයා. තේරුණාද? ලියන්න දෙන්න. ඒක දවසක් දුන්නේ මම දේශනයක් පැය භාගයක් දුන්නේ දේශනයක් දුන්නේ. නෙවෙයි දේශනයක් අහන්නේ නෑ. තේරුණානේ? වෙලාවත් අපරාධෙම ලියවේ කතාවට තේරෙනවා කියන්නේ වෙලාවත් අපරාධේ ඉඳ වැඩේ කරන මම බලන්නේම දන්නවා කියන්න පුළුවන් දේම ෂුවර් හරි අදිනම් දාන්නේ හැමදාම ඔය නිදා ගන්න කලින් දාලා තියෙනවා ඉතින් රැයට දාලා තියෙනවා කීයට හරි දාලා තියෙනවා එදා උදේ නිදා රැයට මම දාන්න පරක් වෙලාවට ලියාගන්න බැරි වුණොත් මොකද කරන්න ඕනේ පහුවෙදා උදේ ලියන්න හරිද තේරුණා ලියන්න ඕනේ කොහොමද හරි කොතනදී භාෂා ශෛලියෙහි සුලලිත බව සුලලිත බව ලිගෙන නැනේ භාෂා ශෛලියෙහි සුලලිත බව හේතු වී ඇත. සුලලිත බව හේතු වී ඇත. සුලලිත බව වක් වෙලා තියනවාද හේතු වෙලා තියෙනවා හේතු වී ඇත. හරිද? හේතු වී ඇත. निर्दिष्ट कवि पेले असुरी हेतु वී ඇත. ඒ ප්‍රශ්නෙට निर्दिष्ट कवि पेले असुरी උදාහරණ असुरी උදාහරණ උදාහරණ निर्दिष्ट कवि पेले असुरी කියලිවල උදාහරණ තුනක්වත් දක්වමින් විමසන්න. තුනක්වත් දක්වමින් මොකක් කරන්න ඕනද? විමසන්න. තුනක්වත් දක්වමින් විමසන්න. හරිද? තුනක්වත් දක්වමින්. හරිනේ? ඉවරයි. මෙහෙම ලියන්න.
ආරම්භක ඡේදයේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියනු ඉංග්‍රීසියක් කුරු මොකද සිංහලෙන් ලියන එක අනිවාර්යයි. S කියන එක මෙහෙම නෙවෙයි කියන්නේ ඉංග්‍රීසියෙන් හරිද? මේක අපි දැන් සිංහලෙන් ලියන්නේ S කියලා. මෙහෙම ලියන එක අනිවාර්යයි. මෙහෙම ලියන්න බෑ ඔයාලට. ඔව් එහෙම ලියන්න බෑ මං කවදා හරි හිතුනොත් එහෙම ලියන්න. දැන් මෙහෙම ලියලා විවාහට ගිහින් හිතුනොත් මෙහෙම ලියන්නේ කියලා. තේරුණාද? දැනගෙන ඉන්න බෑ වැරදි කියලා. හරිද? ටිබෙට් ජාතික එස් මහින්ද හිමියනු මෙරට ජනයාගේ හදවත් තුල කොහෙද හදවත් තුල රන් අකුරින් ලියවුණු සුවිශේෂී නාමයක කාඩන්නේ සුවිශේෂී නාමයක පාඩන්නේ කියන දේ තියෙනවද? කියන්න ඕනද මගේ? බා ලියන්න. දැන් උන්වහන්සේ නෑ අර උපදින ශ්‍රී ලාංකිකයන් මොනවද ඒක මම කියන්නේ මේක කවන්නද? නෑ වාගික වෙනස් වෙන්න පුළුවන්. මගේ එක වෙනස් වෙනවා මම කිව්වේ. ਵਿਚාරය කොහොමද මම ලියන විදිහෙන් නෙමෙයි කවුරු ලියන්නේද? ඔයා ලියන. ඔයා ලියන විදිහෙන් නෙමෙයි තව කවුද ලියන්නේ? තව කවුරු හරි ලියන. හරිද? හරිනේ? ඒකයි මම කිව්වේ. උපදින ශ්‍රී ලාංකිකයෙකු නොවුනද උන්වහන්සේ හරිද? අප රට වෙනුවෙන් නැගී සිටීමට රටවැසියන් තුළ ආකල්ප ගොඩනැංවීමටත් එම ලියුවේ. තුළ ආකල්ප ගොඩනැංවීමටත් සිය කවිය අවියක් කර ගැනීමට සමත් වූහ. විවිධ තේමාවන් ඔස්සේ සිය නිර්මාණයන් සිදු කළ උන්වහන්සේ නෑ මම දෙන එක නෙමෙයි ඔයාගේ ਵਿਚාරදී ඔයාගේ ආරම්භක ඡේදය දාලා ලියන්න. හරිද? නෑ විවිධ තේමාවන් සිය නිර්මාණයන් සිදු කළ උන්වහන්සේ. ඒකම එකයි නිර්මාණයන් සිදු කරන එකයි නිර්මාණයන් දායාද වෙන. නිර්මාණ තෑගි කරනවා කියලා අපි ලියන්නත් පුළුවන්. නිර්මාණ සිදු කළා කියන්නේ නිර්මාණයන් නිර්මාණය කළා කියලා මොකක් කරන්න පුළුවන් ලියන්න පුළුවන්. පැහැදිලිද කියන එකම? ඒ වචන වෙනස් වෙන්න පුළුවන්. තේරුණාද? භාෂාවේ වචන කියන්නේ මම කියන එක නෙමෙයි.
මම ඒකනේ හැමදාම කියන්නේ. මම ලියන පැටර්න් එක නෙමෙයි ඔයා විචාර ලියන්නේ. තේරුණාද? මම ලියන මගේ ලේඛන ශෛලිය වෙනස්. ඔයාගේ මොකක් වෙනස්ද? ලේඛන ශෛලිය වෙනස්. ඒක තේරෙනවනේ. ඒකම එකයි ඈ. සිදු කළ, දායාද කළ, තෑගි කළ, නිර්මාණය කළ කොහොම එකයි. නිර්මාණයන් සිදු කළ උන්වහන්සේ හරිද? නිර්මාණයන් සිදු කළ උන්වහන්සේ ජාතිකාභිමානී කෘතියක් ලෙස ජාතිකාභිමානී කෘතියක් ලෙස ජාතිකාභිමානී කෘතියක් ලෙස ජාතිකාභිමානී කෘතියක් ලෙස ජාතික තොටිල්ල රචනා කරන්නේම ජාතික තොටිල්ල රචනා කරන්නේම ජාතික තොටිල්ල රචනා කරන්නේම ජාතික අභිමානය තමයි මොකක් වෙන්නේද? ජාතිකාභිමානී වෙන්නේ දීර්ඝ සංධිය. හරි. ජාතිකාභිමානී දේශානුරාගී ජාතිකාභිමානී දේශානුරාගී නිකන් ලිවට ගමන්නේ. තුමා දැන් මට වැරද්දක් නැහැ. නිකන් ලිවට වැරද්දක් නැහැ. මොකද ඒක ජාතිකාභිමානී ඔව් කිරේ. මේ වෙනවනේ කියන්නේ ජාතිකාභිමානී දේශානුරාගී කමා දැන් මෙන්නයි කියලා මම අවුලක් නැහැ. කමා දැම්මත් අවුලකුත් නැහැ. හරි. ජාතිකාභිමානී දේශානුරාගී ජාතිකාභිමානී දේශානුරාගී හරිද? හැඟීම් ජනිත කරවීම පිණිසමය. ඒක වාක්‍ය මෙහෙමයි ඈ. කොතනින්ද වාක්‍ය පටන් ගත්තේ අපි? විවිධ තේමාවන් ඔස්සේ සිය නිර්මාණයන් සිදු කළ උන්වහන්සේ ජාතිකාභිමානී කෘතියක් ලෙස ජාතික තොටිල්ල රචනා කරන්නේම මොකකින්දද? ජාතිකාභිමානී දේශානුරාගී හැඟීම් ජනිත කරවීම පිණිසමය. හරිද? ජනිත කරවීම පිණිසමය. එයන් ජනිත කරවීම උදෙසා. ජනිත කරවීම ජනිත කරවන්න ඕනේ හින්දා තමයි මොකද්ද රචනා කරන්නේ? ජාතික තොටිල්ල නැත්නම් ජාතික තොටිල්ල කියන ජාතිකාභිමානී මොන කෘතියද? පද්‍ය කෘතිය රචනා කරන්නේ ඒ හින්දාමයි තමයි රචනා කරන්නේ. කියන්නේ දේශානුරාගී ජාතිකාභිමානී හැඟීම් ජනිත කරවන්න ඕනේ හින්දා කියන ඇත්ති. අපි තුල ඇති කරන්න ඕනේ හින්දා. හරිනේ? පින්සමය. එයට මහඟු උපකාරයක් වන්නේ අරද උපයුක්ත භාෂා ශෛලියේ ඇති සුලලිත බවයි. මොන බවද? සුලලිත බවයි. ඒ කියන්නේ නම්‍යශීලී ආදරණීය තේරුණාද? රිද්මයානුකූල තේරුණානේ? හැඟීම්බර කිව්වොත් අපි හැඟීම්බර ඕන නමකින් හඳුන්වන්න පුළුවන් අපිට. විස්තර ගන්න පුළුවන් ඒක. අන්න ඒ වගේ මොකක්කින්ද භාෂාවකින් තමයි මුනිසිලිප රචනා කරන්නේ. හරිද? භාෂා ශෛලියෙහි ඇති සුලලිත බවයි. මම මේක YouTube එකේ දැම්මහම මම ඔයාලට මොකක් හරි මේ වුණාම ඔයාලට ඇවිල්ලා මොකක් කරන්න පුළුවන්ද මේක බලා ගන්න පුළුවන්. අමතකුනේ ගමන් බලා ගන්න පුළුවන්. අයිත් මට කියලා දෙන්න දෙයක් නැහැ. තේරුණානේ? YouTube එකේ තියෙනවා. YouTube එකට ගිහලා ඔයාලට මොනා කරගන්න පුළුවන්ද? බලන්න පුළුවන් ඈ. හරිනේ මම link දැන් මේක දැම්ම ගමන් මම link එක ඔයාලට දාන්න. ඒකට ඔයා මගේ channel එකට ගිහලා බලන්න පුළුවන් ඕනේ නා වීඩියෝ එක save කරගන්න. save කරගෙන මාත් ඔය ප්‍රශ්නයක් ආව වෙලාවට ආයිත් මට කියලා දෙන්න දෙයක් නැහැ නේ. තේරුණාද? මේකේ තියෙනවානේ. මේක ආයෙත් රිපීට් බලන්න. ඒක සේරම බලන්න පුළුවන් නම් හොඳයි. මෙතනත් ඔයාලට අදාළ ගෑල පුළුවන්. ස්කිප් කරලා බලන්න. ස්කිප් කළා අදාළ ගෑල විතරයි. තේරුණා? එතකොට අපිට මොකක් ඉතුරු කරගන්න පුළුවන්ද? කාලය ඉතුරු කරගන්න පුළුවන්.
පොඩි කාලේ නේ අපිට තියෙන්නේ. එකම පඩම් ආයෙත් රිපීට් කර කර ඉන්න ගියොත් අපි එක තැනම පල් වෙනවා. තේරුණාද? ඒකින්ද මේකෙන් බලාගෙන පුලටක් ගාලා. හරි? ඊට පස්සේ යට ඡේදය අපි ලියන ආරම්භක උපුටනේට උඩ ඡේදය ලියන්නේ. ආරම්භක ඡේදයේ දෙයයි ඊට පස්සේ අපි උපුටනය මෙහෙම ලියනවා නම් උපුටනය අර උද්දෘත දුන්නේ. ඔව් ඒක නම් උද්දෘත දුන කියන්නේ. උද්දෘතය අපි කවිය මෙහෙම ලියනවා නම් කවියට අපි අර උඩින් ලියන්නේ ඡේදය. අර හැඳින්වීම. හැඳින්වීම ඊට පස්සේ අපි කවියට යටින් එහෙම අනිත් ඡේදය ලියන හරිද? ඔව්. අන්න ඒ වගේ ඡේද. ඒ ඡේදය මැද්දෙන් පටන් ගන්න ඕනේ. මැද්දෙන් කියන්නේ මේක පල්ලෙන් ඈ මේ හරියම තමයි පටන් ගන්න. රූලයි එක රූලයි අරින්නේ. හරිද? එක රූලයි අරින්න. රූල් දෙකක් ඇරි හැකි. ඒ තමයි දවල් ඈ. ඔව් ඊට මැදේ මම වාඩි කිව්වේ අර මේ කිව්වේ ඒ රූල් දෙකක් ඇරි හැකි. කියන්නේ ඔකේ ඇත්ත කතාව මෙතන අපිට මොකක් අරින්න නැද්ද? අරින්න ඕනේ නැද්ද? රූලක් අරින්න ඕනේ නැහැ. හරිද? ඉතින් කොහෙවත් නැහැ එම සඳහන් කළා. හැබැයි ගොඩක් උගන්වන්නේ මෙතන රූලක් අරින්න ඕනේ නැහැ කියලා. හැබැයි මම කැමති නෑ මම ඔයාගේ අකුරු ලොකුයිනේ. මගෙත් අකුරු ලොකුයි. තේරුණාද? එතකොට මේව ලියනකොට අපි එකට ලිව්වොත් මේක පැහැදිලි නෑනේ. කවියට ඕකේ. කවියට අවුලක් නැහැ කියමුකෝ. ඔයා සතර කම්මන්ත්‍රණය ලියද්දි ඡේදෙම කොටසක් වෙනවා මොකද්ද? ඡේදෙම කොටසක් වගේ පේනවා අපිට. උපුටනේ පේනවා, උද්දෘතේ පේනවා අපිට. තේරුණාද? ඒකින් හින්දා මෙතන රූලක් අරින්න. හරිනේ? කොහමද අපි ඒක අරිනානේ රූල. ඊට පස්සේ මෙතනත් උඩ ඔයා රූලක් අරිනවනේ. මෙතන රූල් දෙකක් අරින්න පුළුවන්. අර කියන්නේ මේ සෙට් එක වෙන වෙනම පේන්නේ කියලා සෙට් එක. තේරුණාද? මම කියන්නේ රූලක් විතරක් අරින්න. බලන එක දැනගන්න බෑ. හරියට බලන්න තේරුණාද? ඔයා හරියට ලියනවා නම් ඔයා ඔයාගේ රාජකාරිය මොකක් කරනවද? හරියට කරනවා නම් බලන මිනිස්සයා බලන ගුරුවරයා එයාගේ රාජකාරිය මොකක් කොහොම කරන්නද? හරියට කරන්න. හරිනේ? කෙනේ දෙන මේ විදිය හරි. දැන් ඔයා කලින් කියන විදිය හරි ලිය විදිය. අපහැදිලිතාවයක් නැහැ නේ කිව්වට. ඔයාට උනත් පේනවනේ පැහැදිලිව. පුටන් තුන වෙන පැහැදිලිව පේනවනේ. පුටන් තුන මේ සෙට් තුන පැහැදිලිව පේනවනේ වෙන වෙනම ඔයාට උනත්. ඒක තමයි අපි මෙතනින් මොකක් කරන්නේද? රූල මැදින් පටන් ගන්නෙ. රූල මැදින් පටන්ගෙන ලියනකොට මොකද්ද මේ? එක ඡේදයක්. ආයෙත් අපි රූල මැදින් තමයි පටන් ගන්නෙ. එතකොට ඒ මොකද්ද? දෙවෙනි ඡේදයක්. තේරුණා? මේවා අපි හැම එකම අලුත් කෑලි මොනවාද? හැම එකම රූල මැද්දෙන් පටන් ගන්න. බලන කෙනා බලන ගුරුවරයා ඒක දන්නවා. තේරුණාද මම කියන්නේ? ඒකයි කියන්නේ රූල් අරින එක ප්‍රශ්නයක් නෑ. රූල් ඇරි නැති වුණත් ප්‍රශ්නයක් නෑ. කියන්නේ මම කියන්නේ මෙතන රූල් අනිවාර්යෙන් අරින්න ඕනේ ආරම්භක ඡේදේ ගාව. ඒක අරින්න නේද ලියන්න බෑ. ඒක එතකොට ප්‍රශ්නයක්. හරිද? ඔව් එතකොට ප්‍රශ්නේ මම කියන්නේ මෙතන එක සෙට් එකක. එක සෙට් එකක නෑ මෙතනත් අරින්න ඕනේ අනිවාර්යෙන් සෙට් එකක් වෙනස් වෙනවා නම් වද කරන්න ඕනේ. රූලක් අරින්න ඕනේ. කියන්නේ එක සෙට් එකක රූලක් අරගෙන නැති එක ඒ ප්‍රශ්නයයි රූල ඇරියත් එකයි එක සෙට් මේ සෙට් එකක් කියලා පෙන්නන්නේ මොකද්ද අපි කරන්නේ? රූල මැද්දෙන් කියනවා. තේරුණා? ඒක තමයි සෙට් එක පෙන්නන්නේ කරන්නේ. හරිනේ? දැන් ප්‍රශ්නයක් නෑ. එළියන් අර විදිහටම ලිය. එන්නේ රූලක් කරන. හරි. කවි හිමියන් නෑ ආරම්භකේ මේ සෝරි උපුටනේට උඩ ඡේද ලියන්නේ ඔය. උද්දෘතේ කියන්නේ ඊට යටින්නේ. මේකනේ උපුටනේ උද්දෘතේ කියන්නේ මැද කැලේ. කවියනේ. මට ලෝ ගන්න එපා. කවි හිමියන් ඈ ඒ දේවාල් ලියපු ඉතින් බලන්න කොහොමද දැම්මේ කියන්නේ. ඒ මොකද දාන්නේ? ඒකේ දාන්නේ මේ කැලේ 16 ඈ? හරි ඉතින් එකම විදියට ලියන්න ඉතින් ඕක මොකක් හරි එක මං කිව්වේ විචාරෙට එකම විදියට ලියන්න පුළුවන්ද? විචාරය කියන එක යනු කියලා මෙන්න ඕනේ නැහැ එතන. ඒක කරන්නේ කොහොමද? කවිය හඳුන්වන්නේ ඒක. කවිය හඳුන්වන්නේ දැන් වාට මම බත් කෑව කියන්නත් පුළුවන්. මම මොනවා එක්කද? හොදිත් එක්ක බත් කෑව කියන්නත් පුළුවන්. මම බත් කෑව කියන එකෙන් විස්තර වෙනව අඩුයි වාක්‍ය. මම හොදිත් එක්ක බත් කෑව කියන එකෙන් මොකද්ද වෙන්නේ? වාක්‍ය විස්තර වෙන වැඩි. මම ගමට ගියා කියන්නත් පුළුවන්. මම අම්මා සමග ගමට ගියමු කියන්නත් පුළුවන්. තේරුණාද? එතකොට තව විස්තර වුණා. මම ගමට ගියා නා ඔයා විතරයි ගිහිල්ලා තියෙන්නේ කියලා අපිට අයිඩියා එකක් එන්නේ. තව අවුරුදු ගියාද නැද්ද කියලා අපි මොකද්ද? දන්නේ නැහැ. හැබැයි අම්මා සමග ගියා අම්මා විතරයි අම්මත් එක්ක විතරයි ඔයා ගිහිල්ලා තියෙන්නේ. වාක්‍ය මොකක් වුණාද? විස්තර වුණා වැඩියෙන්. පැහැදිලිද?
වාක්‍ය මොනවා වුණාද? විස්තර වුණා. ඒ වගේ තමයි ඉතින් මේක නිදහස යනු ඉමක් කොනක් නොපෙනෙන නිල්මහා සාගරයක කියලා පටන් ගන්නත් පුළුවන්. තේරුණාද? තව වාඩ පටන් ගන්න පුළුවන් මොනවද? කවි හිමියන් මේ තුල දැන් මේ මම ලියලා තියෙන්නේ. කවි හිමියන් කවියට ප්‍රවිෂ්ඨ වන්නේම නිදහස යනු කෙබඳු ස්වરૂපයේ වස්තුවක්ද යන්න පාඨක හුදී ජනයාට පසක් කරවෙමින්නේ. එකම කාරණේනේ. තේරුණාද? මෙතන වචන දාලා මොනවද ප්‍රබුද්ධ විදිහට භාෂාව හැසිරුවා. තේරුණාද? අරක ඒ කියන්නේ ඒකනේ මම කියන්නේ ਵਿਚාරයක භාෂාව හසුරවන්න ඕනේ මොන විදිහටද? ප්‍රබුද්ධ විදිහට. තේරුණා? එතකොට බලන මනුස්සයට මොකද්ද තේරෙන්නේ? මෙයානම් ਵਿਚාර කාපු එකෙන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. තේරුණා? තේරෙනවද මම කියන්නේ? නේද? ඒක වා නිදහස යන්න කියලා පටන් ගන්න ඕනේ කියලා නියමයක් නැහැ. මම එහෙම කියලා නැහැනේ කොහෙදනකවත්. නෑනේ කියලා එහෙම. නිදහස යනුම පටන් ගන්න යනු කියලා කවිය හඳුන්වනවා නම් යනු කියලාම පටන් ගන්න එහෙම එකක් නේ. හරිද? මම කියලාත් නෑ කොතනවත්. ඒ ඔයා ඔළුවෙන් හදාගත්ත දේවල් ඔය. හරිනේ? ඒව නෑ. එහෙම එකක් නෑ. එහෙමයි ඕන්නම් පුළුවන්. ඔයාගේ කැමැත්ත. තේරුණාද? භාෂාව හැසිරවීම ඔයාගේ අතේ තියෙන්නේ. එම් භාෂාව හැසිරෙන මැජික් එක කාතේ තියෙන්නේ. ඔයාගේ අතේ තියෙන්නේ. මට භාෂාව හැසිරෙන මැජික් එක ඔයාලට කියලා දෙන්න පුළුවන්. එතකොට ඔයා මැජික් එක කරන්න ඕනේ. තේරුණාද? මම මැජික් එක කරොත් මගේ දක්ෂතාවයනේ කැපී පෙනෙන්නේ. තේරුණාද? ඔයා මැජික් එක කරොත් තමයි කාය දක්ෂතාවයද කැපී පෙනෙන්නේ. ඔයාගේ දක්ෂතාවය කැපී පෙනෙන්නේ. තේරුණාද? මට ලිඳ මෙච්චර ගැඹුරුයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඔයා තමයි මොකට බහින්න ඕනේ? ලිඳට බහින්න ඕනේ. තේරුණාද? මට පාරුවේ ඔයාට හබල් ගගා වැවේ පාරුව පදින්න කියන්න පුළුවන්. ඔයා තමයි පාරුවයි හබලයි අරගෙන ගිලෙන්න නැතුව කොහෙ යන්න ඕනද? වැවේ රවුමක් ගිහලා ආයේ ගොඩ බිමට එන්න ඕනේ. හරිද? වැව් විවුරට එන්න ඕනේ. ගම් විවුරට එන්න ඕනේ. හරි නේද? ඒක තමයි මම කියන්නේ. හරිනේ? ඉතින් ඒක තේරෙනවනේ. හරි. යන කවි හිමියන් කවියට ප්‍රවිෂ්ඨ වන්නේම නිදහස යනු ප්‍රවිෂ්ඨ වන්නේම නිදහස යනු කෙබඳු ස්වરૂපයේ වස්තුවක්ද යන්න පාඨක හුදී ජනයාට පසක් කරවෙමින්ය. හුදී ජනයාට පසක් කරවමින්ය. එනම් මෙලෙස නොනවතින කවියා නවතින්නති කවියා නිදහස ලබා ගැනීමේ ලක්පුතෙකුගේ කර්තව්‍යමය යුතුයකම නිදහස ලබා ගැනීමේ හරිද? ලක්පුතෙකුගේ නිදහස ලබා ගැනීමේ ලක්පුතෙකුගේ කර්තව්‍යමය යුතුයකම මොකද්ද යුතුයකම? ලක්පුතෙකුගේ කර්තව්‍යමය යුතුයකම
යුතුයකම පද්‍ය අවසානයේ යුතුයකම පද්‍ය අවසානයේ අත්‍යවශ්‍ය කාරණයක් ලෙස මනාව දක්වා ඇත. අත්‍යවශ්‍ය කාරණයක් ලෙස මනාව දක්වා ඇත. කවියේ මැද්දෙන් නිදහස මහ මුහුදක් වේ පාඩන්නේ මම කියන්නේ එකපාරක් කියනවා නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුදනු බවේ ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. ඒක දින් පාඩන්නේ දෙන්නේ ඈ දෙපැත්තේ ඊට සමානද ඈ නැද්දද චුට්ටක් කර දෙන්න බෑ විභාගයට ගිහිල්ලා ඊට පස්සේ චුට්ටක් කර දුන්නා කියලා වාරිකෝ ගෙන්න ඉස්කෝලේ මේ කාලේ විභාගයක් තිබ්බනවා ලකුණු ටික බලා ගන්න පුළුවන්. විචාර ටික බලා ගන්න පුළුවන්. කමන්න අපිට අග්ගාලයි දෙගෙන යනකොට දැන් අපි ඊගාව සතියේ ගංගාවේ සංගීතේ ඊගාව ඉවර කරනවා. ගංගාවේ සංගීතය ටියුට් එක ඉවර කරනවා මේ ඉදට. ඊට පස්සේ අපි දැන් පාඩම් ඒකේ විචාරෙත් යනවාද ඒතකොට මේක? ඔව් මේ වගේ විචාර පන්තියේ ටික යනවා. ඒතකොට අපි 10 වසරෙන් පාඩම් 3ක් ඉවරයි. 10 වසරෙන් පාඩම් 3ක් කරනවා කියන්නේ විචාරවල පාඩම් 3ක් ඉවරයි. ව්‍යාකරණ වල නම් ඉවරයි. ව්‍යාකරණ වල නම් ඉවර අක්ෂරමාලාව ඉවර කරා. ඒ අක්ෂරමාලාව සේරම ටික ඉවර කරා. එතන අක්ෂරමාලාව වෙනවා ටික. සාහිත්‍යයේ භාෂාව වලින් මේක තමයි තමයි. what is more මේක තේරුණා? මේකනේ අපි කතා කරන්නේ මුනිසිරිපා කතාව මොනවද කතාවේ මුනිසිරිපා ඔව් මුනිසිරිපා අනිත් එක මොකද බුද්ධිලේක නෑ බුද්ධිලේ කරේ නෑ තාම සතර කම්මන්ත්‍රණය කරන්නේ තේරුණාද මුනිසිරිපායි අපි කරේ පාඩම් දෙක මොකද්ද සතර කම්මන්ත්‍රණය මම දැන් ගංගාවේ සංගීතය කරන් පාඩම් 3ක් ඉවරයි කවුරුන් සතියෙන් පාඩම් 3ක් ඉවරයි එතකොට පාඩම් 10ක් තියෙනවා 10 විතර ඉවර කරගන්න 10 විතර ඉවර කරගෙන පාඩම් 10ක් තියෙනවා අපිට දවස් මත තියෙන්න ඕනේ. පාඩම් කීයක් තියෙනවද මම වාගෙන් ගන්න ඉන්නේ. පාඩම් 7ක් තියෙනවා. 7යි කියන්නේ 3ක් කියන්නේ 4ක් තියෙනවා. 3ක් තියෙන්නේ ගුත්තිලයි හානාහියත් එක දවසේ බැද්දේගමයි ලෙනාත හැරයාමයි තියෙන්නේ. හරිද? පාඩම් 4යි තියෙනවා. ලෙනාත හැරයාමයි බැද්දේගමයි හානාහියයි ගුත්තිලයි. මේක ඒ 11ස්. 11ස්. මේ 11ස්. මේ 10ස්. නේ? ඔව්. මේ ටික විතර 10ට ඔව්. ඒකට මේ වෙන් කරලා තියෙන්නේ. මේක තමයි දැන් කරේ ස්කෝල්. මේ අදාමත කියුවේ නෑනේ මේ ටික. හරි අපි කොහොම හරි මම ඒකයි මම විචාර පන්තියකුත් තාම කිව්වේ ටක් ගාලා අපි කරමු ඈ. දැන් ආයෙත් මගේ රිපීට් කිරිලි නැහැ. දැන් අපිට වෙලා පරක්කුනේ ඒක රිපීට් කරන්න ගිහින් ඉඳලා මේක එකම දේ තේරුණාද? ඒකනේ අපිට ටක් ගාලා යන්න බැරි වුණේ දවසට එක සාහිත්‍ය පාඩමක් ගන්න. දැන් රිපීට් කරන්න දෙයක් නැහැ වීඩියෝ එකේ තියෙනවා. ඔයා බලන්න තියෙන්නේ. ඒක වාගත්තේ වැඩේ දැන් ඈ. හරිනේ මම ඔයාලට ඒකට පාසුකම හදලා දීලා තියෙන්නේ. හරිනේ YouTube එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන් ඈ. හරිනේ? තියෙනවා. හරි. ඉතින් කවි ඉවර කරන්න කරන්න. යුතුයකම ඉටු කළ යුතුයි. යුතුයකම ඉටු කළ යුතුයි. හරි. හරිද? පැහැදිලිනේ පැහැදිලි එකනේ දානවා තේරෙන්නේ පැහැදිලි
අපේ අය දින වැඩේ කරන්න ටක් කරන්න. හරිද? දැන් මේ රුලාකින් පටන් ගන්න. එනම් නිදහසෙහි පවතින මොකද්ද? පවතින එනම් නිදහසෙහි පවතින මගින් මේ එනම් නිදහසේ පවතින හරිද? එනම් නිදහසේ පවතින වටකොට තැබිය නොහැකි ස්වභාවය නිදහසේ පවතින වටකොට තැබිය නොහැකි ස්වභාවය ඍජුව ප්‍රකාශයක් ලෙස පළ නොකරන කවි හිමියන් වටකොට තැබිය නොහැකි ස්වභාවය ඍජුව ප්‍රකාශයක් ලෙස පළ නොකරන කවි හිමියන් එයට රූපකාර්ථ බස්වාරක් රූපක අර්ථ වෙනවා සංධිය ඍජුව ප්‍රකාශනයක් ලෙස පළ නොකරන කවි හිමියන් හරිද? ප්‍රකාශයක් ලෙස පළ නොකරන කවි හිමියන් එයට රූපකාර්ථ බස්වාරක් යොදා ගනිමින් ඉමක් කොනක් නොපෙනෙන නිල් මහා සාගරයට නිදහස සමාන කරන්නේ දැක්කද? අනුප්‍රාසාත්මක බස්වාර ඉමක් කොනක් නොපෙනෙන නිල් මහා සාගරයට හරිද? අනුප්‍රාසයේ තියෙන්නේ හරිනේ? ඉමක් කොනක් නොපෙනෙන නිල් මහා සාගරයට නිදහස් සමාන කරන්නේ සමාන කරමින් printing mistake එක මේක. ඉමක් කොනක් නොපෙනෙන නිල් මහා සාගරයට නිදහස් සමාන කරමින්ද නිදහස් සමාන කරමින්ද මේ කරන්නේ තියෙන printing mistake එක. සමාන කරමින්ද මහමුහුද පෝෂණය වන ගංගාවන්හි මුල් පෝෂක මහමුහුද පෝෂණය වන ගංගාවන්හි මුල් පෝෂක පෝෂක මූලාශ්‍රය වන ගංගාවන්හි මුල් පෝෂක මූලාශ්‍රය වන පෝෂණය වන අයි කියන්නම එක සමාන කරමින්ද මහමුහුද පෝෂණය වන ගංගාවන්හි මුල් පෝෂක මූලාශ්‍රය වන අයි කියන්නේ නේද? මුල් පෝෂක නෑ මෙහෙමයි ආගන්නේ මටත් ඒක වැටුණා පොඩ්ඩක් ඉන්න සමාන කරමින්ද හරිද? මහමුහුද පෝෂණය වන ගංගාවන්හි මුල් පෝෂක මූලාශ්‍රය වන ඒ කියන්නේ මොකද්ද? මුල් පෝෂක මූලාශ්‍රය කියන්නේ මුලින්ම ගඟ පෝෂණය වෙන්නේ. තේරුණාද? ඒක තමයි කියන්නේ මොකද්ද? මුල් පෝෂක මූලාශ්‍රය කියලා. මුලින්ම ගඟක් පෝෂණය වෙන්නේ නැත්නම් ගඟක් පිරෙන්නේ මොකකින්ද? උල්පත් වලින්. ඒක තමයි මෙතන හඳුන්වන්නේ මොකද්ද?
ඔව් උතුරන්නේ උල්පත්. උල්පත් වලින් වතුර අඩු වෙන අපිට මොනවද හම්බෙන්නේ? මොනවද දෙන්නේ? උල්පත් වලින් මොකක්ද දෙන්නේ? වතුර එන්නේ. එන්න වතුර නෙන්නේ. කියන්නේ කිය ඒක තමයි මුල් පෝෂක මූලාශ්‍රය වනති. හරිද? හරිද ඒක? මුල් පෝෂක ගංගාවන්හි මුල් පෝෂක මූලාශ්‍රය වන ගංගාවන්හි මුල් පෝෂක මූලාශ්‍රය වන මුල් පෝෂක මූලාශ්‍රය වන හරිද? වන උල්පත පුත ඔබ බව පසක් කරමින් උල්පත පුත ඔබ බව පසක් කරමින් උල්පත පුත ඔබ බව පසක් කරමින් යන්නේ ගංගාවන්හි මුල් පෝෂක මූලාශ්‍රය වන උල්පත පුත ඔබ බව පසක් කරමින් නේ මූලාශ්‍රය වන උල්පත පුත ඔබ බව පසක් කරමින් දැනෙනසේ යුතුයකම ප්‍රකාශ කරමින් තේරෙනවනේ ඔය ලියන එක තේරෙනවනේ ඈ මම ඒක මේ විස්තර කරගෙන ලියවන්නේ තේරෙනවනේ දැනෙනසේ යුතුයකම ප්‍රකාශ කරමින් දැනෙනසේ මොකක් ප්‍රකාශ කරමින්ද යුතුයකම ප්‍රකාශ කරමින් දැනෙනසේ යුතුයකම ප්‍රකාශ කරමින් එහි ලාංකිකයා අවදි කිරීමට අවශ්‍ය උත්තේජය එහි ලාංකිකයා අවදි කිරීමට ඇති උත්තේජය ලියන්න එහි ලාංකිකයා අවදි කිරීමට ඇති උත්තේජය එහි ලාංකිකයා අවදි කිරීමට ඇති උත්තේජය අවදි කිරීමට අවශ්‍ය උත්තේජය කියන්නේ කිරීමට ඇති කියලා ලියුවත් හරි අවශ්‍ය කියන වඩා හොඳයි. අවශ්‍ය උත්තේජය සපයන්නේම උත්තේජය සපයන්නේම අවශ්‍ය උත්තේජය සපයන්නේම සිව්පද ආකෘතිය තුල සිව්පද ආකෘතිය තුල පද්‍ය ග්‍රන්ථය හරිද තුල පද්‍ය ග්‍රන්ථය හරිද පද්‍ය ග්‍රන්ථය සාර්ථක බව සනාථ කරමින් පද්‍ය ග්‍රන්ථය සාර්ථක බව ග්‍රන්ථය ඈත් කරන්න ඕනේ. මේවා මේ සුලංගිල්ලක මොකද්ද තියෙන්න ඕනේ වචන දෙකක් අතර. සුලංගිල්ලක පරතරයක් තියෙන්න ඕනේ. තේරුණාද? ඈත් කරන්න ඕනේ ග්‍රන්ථය. ආයිත් ඈත් කළා ලියන්නේ එහෙම නෙවෙයි. කල් ලියන්න එපා. ඊට පස්සේ හරියට ලියන එක ලකුණු දෙන්න. කොහෙන්ද නැත්තේ? ග්‍රන්ථය. ඔව් තුල පද්‍ය ග්‍රන්ථය සාර්ථක බව සනාථ කරමින් පද්‍ය ග්‍රන්ථය සාර්ථක බව සනාථ කරමින් එනම් එයට හේතුව රළු බවින් මිදුණු ආදරණීය බස්වහරක් එනම් ආදරණීය බස්වහරක් සුලලිත භාෂා භාවිතයේ සුලලිත භාෂාවක් භාවිතයේ ආදරණීය බස්වහරක් ආදරණීය මුරුදජන සුලලිත බස්වහරක් භාවිතයේ ශක්්‍යතාවයයි කියන්නේ මෙහෙම ශක්්‍යතාවයයි
සුලලිත බස්වාරක් භාවිතයේ ශක්්‍යතාවයයි ශක්්‍යතාවයයි ඒ කියන්නේ මේ යන්න ඇත් කරලා ලියන්න ඕනේ. මෙතන බෝඩ් එකේ ගැන තියෙන දේ මෙතන ඇත් කරලා ලියන්න. මොකද යන්නේ කියන්නේ මොකද්ද? ශක්්‍යතාවයයි යන්නේ කියන්නේ මොකද්ද? ඈ? මතක නැද්ද? විපාකය. වාක්‍ය අවසාන මොකද්ද? වාක්‍ය අවසාන විපාකය. ශක්්‍යතාවයයි තාවයයි හරිද? හරිනේ? හරි. පැහැදිලි නේද? හරි. ඊගාවට යන්න. ඊගාව කවිය ওই විදිහටම ඊගාව සෙට් එක. හරිනේ? ඔය විදිහටම ඊගාව සෙට් එක. ලිය. මුලමැදින් පටන් ගත්තා ලිව්වා. ජාතිය වෙනුවෙන් තම දිවි පරදුවට තබා සටන් බිමෙහි ජාතිය වෙනුවෙන් තම දිවි පරදුවට තබා සටන් බිමෙහි සටන් වදින තම දිවි පරදුවට තබා සටන් බිමෙහි සටන් වදින සටන් බිමෙහි සටන් වදින තබා සටන් බිමෙහි සටන් වදින තබා සටන් බිමෙහි සටන් වදින සටන් බිමෙහි සටන් වදින සටන් බිමෙහි සටන් වදින යුදකාමී තරුණ ජවයක් ගොඩනැගීමට උත්සුක වන යුදකාමී තරුණ ජවයක් නිර්මාණය කිරීමට උත්සුක වන කවිහිමියන් යුදකාමී තරුණ ජවයක් නිර්මාණය කිරීමට උත්සුක වන කවිහිමියන් යුදකාමී තරුණ ජවයක් ගොඩනැගීමට උත්සුක වන කවිහිමියන් එවනේ ලිවේ තරුණ ජවයක් ගොඩනැගීමට උත්සුක වන කවිහිමියන් ගොඩනැගීමට උත්සුක වන කවිහිමියන් උත්සුක වන කවිහිමියන් සුබවන කවිහිමියන් ප්‍රකාශ කරන්නේම කවිහිමියන් ප්‍රකාශ කරන්නේම රට ජාතිය වෙනුවෙන් මරණයට පත්වීම රට ජාතිය වෙනුවෙන් මරණයට පත්වීම සිදුවත් රට ජාතිය වෙනුවෙන් මරණයට පත්වීම සිදුවත් රට ජාතිය වෙනුවෙන් මරණයට පත්වීමට සිදුවත් වීමට මරණයට පත්වීමට සිදුවත් හරිනේ සිදුවත් එකී මරණය වේදනාවෙන් මිදුණු මරණයක් බවයි එකී මරණය වේදනාවෙන් මිදුණු මරණයක් බවයි යන්නේ ජාති කරන දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුර ගුන්ගේ යතේ නැලවෙන බව සිතනු පුතේ කියන එක රග්ගලිය ඊගාවේ පාඩම මේව කරලා මම එක විචාරයක් පාඩම මෙතන ලියවනවා ඊට පස්සේ නැගිටින්න බෑ මම ගියාම ඊගාව විචාරේ මම යනකොට නැගිටින්න බෑ එතන ඉඳ ගන්න ඔතන ඉඳගෙන මං ගියාම පැය භාගයකින් මට විචාර වැටෙන්න ඕනේ ෆෝන් එකට හරිනේ පැය භාගයකින් හරියටම වැටෙන්න ඕනේ පැය භාගයකින් මට විචාරය ලියන්න දීලා මම පැය භාගයකින් මගේ ඉස්සරහව විචාරය ලියනවා හරිද ඈ ඔය දැන් එකක් ලියනවා දැන් තමයි අනිත් එකක් ලියන්නේ හැබැයි මම ගියාම තමයි මම ඒක ලියන්නේ මම එකක් කොහම මගේ ඉස්සරහා ලියවනවා අනිත් එක ඔයා නැගිටින්න නැතුව මං ගියාම කියන්නේ මං ගියපු වෙලාවෙ ඉඳන් නැගිටින්න නැතුව පැය භාගයකින් ලියලා දාන්න මම 6ට යනවා නම් 6:00 වෙද්දී ළමයි ෆෝන් එකට WhatsApp එකට දාලා තියෙන්න ඕනේ. හරිනේ? අනිවාර්යයි පුළුවන් නේ?
එන එච්චර. ගෝලියන්. කවිය රූල් 4ක් ඉඳ තියාගන්න. රූල් 4ක් ඉඳ තියාගන්න. හරිද? එහිදී කවිය මේක ජාති කරන දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරගුන්ගේ අතේ නැලවෙන බව සිතන මුති. ඒක ඔළුවට අරගෙන තමයි ඔක ලියන්න ඕනේ. මම ලියලා දෙනේ කියන එකත් ඔයා ලියන්න ඕනේ තේරුම් අරගෙන. එතකොට දැන් ඔයාලට යට ඡේදනේ අවුල්. ඒ යට ඡේදේ ඔගෙන් තේරුම් ගන්න ඕනේ කොහොමද ලියන්නේ කියලා. ලියන්න. එහිදී ලියන්න. එහිදී යුද බිමක ජවය එනම් යුද බිමක ජවය එනම් යුද බිමක ජවය එනම් යුද බිමක සංකල්ප රූප චේතනා යුද බිමක සංකල්ප රූප චේතනා එනම් යුද බිමක සංකල්ප රූප චේතනා යුද බිමක සංකල්ප රූප චේතනා සංකල්ප රූප චේතනා පාඨකයා ඉදිරියේ තබන්නේ සංකල්ප රූප චේතනා පාඨකයා ඉදිරියේ තබන්නේ අනුප්‍රාසාත්මක වස්වහරකින් හරිද යුද බිමක සංකල්ප රූප චේතනා පාඨකයා ඉදිරියේ තබන්නේ රූප චේතනා පාඨකයා ඉදිරියේ තබන්නේ අනුප්‍රාසාත්මක බස්වහරකින් දැන් අනුප්‍රාසය ගැන අපි කතා කරන්නේ හරිද බස්වහරකින් ඒකනේ අපි කවිය තෝරගත්තේ රණ නේන යන්නේ මේ මුද්දජ කරමින්නේ මුද්දජ යන්නේ වෙන හරි වාරකින් ය ඇත්තද ලියන්න ඕනේ අනුප්‍රාසාත්මක බස්වහරකින් ය ඇත්තද ලියන්න හරිද හරි එනම් ඉන්වර්ටඩ් කමා දාන්න මේ ඔක්කොගෙන් ලකුණු ඉන්වර්ටඩ් කමා දැම්ම රණ දෙරණ ඉන්වර්ටඩ් කමා වහන් ගැටි වැටි ඉන්වර්ටඩ් කමා දාලා ගැටි වැටි ඉන්වර්ටඩ් කමා වහලා ලෙසයි කියන්නේ එනම් රණ දෙරණ ගැටි වැටි ලෙසයි එලෙසම මරණයේ වේදනාකාරී ස්වභාවයද පහව යන බව පවසන්නේ හරිනේ එලෙසම මරණයේ වේදනාකාරී ස්වභාවයද පහව යන බව පවසන්නේ සුර අබුවන් පවසන්නේ සුර අබුවන් කියන්නේ කවුද? දිව්‍ය බිරින්දෑවරු සටනට යන කාගේ කට්ටියද? සටනට යන සෙබළුන්ගේ ගෙවල් වල ඉන්න කවුද? බිරින්දෑවරු තමයි කියන්නේ. පවසන්නේ සුරාඹුවන්. හරිද? සුරාඹුවන් කියලා ගන්න පුළුවන් ඈ. ඔව් සුරඹුවන් ලියනවා නම් මම මෙහෙම ලියන්න ඕනේ. සුරබුවන් ලියනවා නම් මෙහෙම ලියන්න ඕනේ. සුරබුවන්. හරිද? සුර අබුවන් කියලා වෙනම ලියනවා නම් ඔයා කොහොමද ලියන්න ඕනේ? මෙහෙම ලියන්න. අයන්නත් එක්ක අර බයන්නම. අයන්නත් එක්ක කොහොමද ලියන්නේ? හරිද? හරි. දෙකම එකයි. සුරබුවන් පොතේ මේකේ තියලා තියෙන්නේ කොහමද? සුරබුවන් අයන්න නැතුව. හරිද? අඹුවන් කියලා. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි කියලා දෙන්නේ මෙහෙමයි. සුර ප්ලස් අඹුවන් සුරබුවන්.
හරිද? R එක ආවම R වෙනවා. මාට සංධියවලදී ඒක කියලා දෙන්නේ. තව සංධිය. මතකයිනේ මම කියලා දැන් ඉස්කෝලේ කරාද? ඒවා පොතක් කියලා. පොතක් තියද? පොතක් කියලා 11 වෙනි පොත් එක දෙන්නේ. පොත් එක මේ ළඟදී දුන්නා. සිංහල කියන ටිකක් කරගෙන යනවා. සුරපුවන් හරිද? අනිත් පොත දුන්නේ නෑ. සංග්‍රහයේ 11 වසරේ. මේකද? මේක ඒ 10 11 දෙකම එකයි. ඔව් මේ තියෙන 10 11 ඒකනේ මම කිව්වේ 10ට තියෙන මේ ටික විතරයි. මම හිතුවා අර වෙන. අයිඩස ඩහයට කියන්නේ? ඈ නෑ මේකේ 12 දී ඉතින් 12 දී වා සිංහල කරොත් නේ. ඒක තෝරගන්න. තෝරගන්න. තේරුණාද? 10 11 දෙකටම මෙච්චරයි තියෙන්නේ. දියදී සුරඹුවන් කවියට ගෙනෙමින් සුරඹුවන් කවියට ගෙනෙමින් හරිද? දෙව්ලොව පහස කවියට ගෙනෙමින් දෙව්ලොව පහස කවියට ගෙනෙමින් දෙව්ලොව පහස සටන්කාමියාට ලබා දෙමින් රණවිරුවාට ලබා දෙමින් ඔය කියන සටන්කාමියාට ලබා දෙමින් එන පොඩි අල්ලසක් දෙනවා දිව්‍ය කාන්තාවන්ගේ අතේ නැලවෙන සුවයක් තියෙනවා මරණයේ වේදනාවක් නැහැ කියලා බොරුවන්නේ කියලා තේරුණා පීයෙන් එන්නාම රිදෙන්නේ කඩුවෙන් බෙල්ල ගැපුවාම රිදෙනවා එල්ලකින් පිටට යනවාම රිදෙනවා තේරුණා ඒ රිදෙන හින්දා මිනිස්සු එන්නේ නැති වුණාම මොකද කරන්නේ සුරාබුවන්ගේ අතේ මොනවා වෙනවද කියන්නේ නැලවෙනවා කියන්නේ හරිනේ සටන්කාමියාට ලබා දෙමින්ය එනම් එය දැඩියුත් රළු ඌත් විධානයක් වෙනුවට ආදරණීය ආමන්ත්‍රණයකි. හරිද? නියම මන්දයත් දයනත් කරන්න. මන්දයත් යත් කියන්නේ දයන්නයි මයන්න. මන්දයත් මම මේ ඇත් ගන්න ඕනේ. මන්දයත් හරිද? මෙහි උපයුක්ත භාෂා ශෛලියෙහි හරිද? මෙහි උපයුක්ත භාෂා ශෛලියෙහි හරිනේ සුලලිත වීම තුල ඇතිවන හරිද? ඇතිවන ආදරණීය කවියක පාස මේ පැත්තින් ලොකු බැලුණත් අපිට වැඩන්නේ. හරිද? ඇතිවන ආදරණීය කවියක පාසයි. තුල ඇතිවන ආදරණීය කවියක පාසයි. ඇතිවන ආදරණීය මොකක පාසද? කවියක පාසයි. හරිද?
හරි. ඊගාවෙක් ගන්න. ඊගාව අරගෙන කොලේකුත් එක්කම තව එකක් ලියන්න ඊට. පොතුන. මෙතනින්ම ලියන්න. කොලයක් කොන මෙතනින්ම ලියලා ඉතුරු ටික පයින් මාරන්න. රූලක් කරේ මෙතනින්ම ලියන්න. මෙතන ඔව් විචාරේමයි යන්නේ. විචාර ලියද්දි එක රූලක් තිබ්බත් ඔයාට ඒ කියන්නේ ඒ ටික ඒ ටික ලියන්න. විචාර කියන්නේ ඒකයි. හරිනේ? දැන් තව ඔතන ඉවරයි කියලා හිතන්න. නැත්නම් මෙහෙම version ඒක. මොකෙද දානවා මාරේ. ඒක මේක කරලා පොඩ්ඩක් ඉතුරු වෙලා ලියන්න හදන ඒකටත් දාලා ලකුණු කපනවා. ඒකනේ. දැන් වාඩේ අත්දැකීම තියෙනවා. බයදි කරන්න එපා. හරිනේ? එතනට ලියලා ඒ ටික ඉක්කොලේ කරුණාම අනිත් එකට ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ਵਿਚාරවල එහෙමයි ය නැත්තම් දැන්. ප්‍රශ්න ලියන්නේ මෙතනින් අලුත් ප්‍රශ්නයක් පටන් ගන්න එපා. ਵਿਚාරයක් වගේ ලියාගෙන ඉතින් එක පෙළට ලියන්න. එතකොට ඔය වගේ තන තිබ්බත් ලිව්වා මදි වෙන ටික වෙන කොලයකට දෙච්චරයි. අන්තිම වෙනකම්ම ලියන්න. හරි? ලිය. දැන් කවියාගේ මැද්දෙන් දැන් කවියාගේ අරමුණ වන්නේ දැන් කවියාගේ අරමුණ වන්නේ ජාතිය හා ආගම කෙරෙහි ඇල්මක් දක්වන ආගම කෙරෙහි ඇල්මක් දක්වන ජාතිකාභිමානයෙන් දේශානුරාගයෙන් ඇල්මක් දක්වන ජාතිකාභිමානයෙන් දේශානුරාගයෙන් යුතු පුතෙකු නිර්මාණය කිරීමයි. එමනේ ලිව්වේ. දැන් මෙහෙමයි. දැන් කවියාගේ අරමුණ වන්නේ ජාතිය හා ආගම කෙරෙහි ඇල්මක් දක්වන ජාතිකාභිමානයෙන් දේශානුරාගයෙන් යුතු ජාතිකාභිමානයෙන් දේශානුරාගයෙන් යුතු පුතෙකු නිර්මාණය කිරීමයි. ඒකනේ පරම චේතනාව ඒකනේ නේද? පරම චේතනාව ඒකනේ. පුතෙකු කිරීමයි. එනම් ජාතිය හා ආගම රැකගන්නා ඔහුව ඔහුව අනිවාර්යයෙන්ම ආගම රැකගන්නා ඔහුව අනිවාර්යයෙන්ම ලංකාමෑනියන් අනිවාර්යයෙන්ම ඒ වගේ පොඩි දැනුම නෑ අර වචන පිටින් අර භාගයක් විතර එහෙම ලියන්න එපා. ඒතකොට එතන පොඩි කැලලා දැරිය යටි. ඒකත් එක්ක ආයටි. ඔව් යටින් ලියුවා. දැන් ඔකේ කම්පුරනේ. ඔව්. කමන්නේ දැන් කමන්නේ. එහෙම ලියන්න ගොඩක් කරා. එහෙම ලියන්න ආවොත් ලියන්න වෙනවා නිතරම දෙන්නේ. එහෙම ලියන්න කලින් පොඩ්ඩක් බලලා එහෙම ලියන්නේ නැත්නම් අර ඔහොම යට ගත්තාම බලන්නේ කියන ඩිස්ටර්බ් වෙනවනේ. ඒකින්ද එහෙම ලියන්න. අපි ලියන්නනේ මොකද්ද බලන්නේ කෙනාට පාස් වෙන විදිහට තමයි ලියන්නේ. වැරදි නෑ ඔක මම කියන බලන්නේ කෙනාට පාස් වෙනවා. අනිවාර්යයෙන්ම තම පුතා ලෙස බාර ගන්නා බව කවි හිමියන් බාර ගන්නා බව
කවි හිමියන් කවිය තුල සනාථ කරයි. කවි හිමියන් කවිය තුල කවි හිමියන් කවි හිමියන් කවිය තුල මොකද්ද කරන්නේ? සනාථ කරයි. කවි හිමියන් කවිය තුල සනාථ කරයි. සනාථ කරයි. ජාතිය රන් විමනක් වේ. ජාතිය රන් විමනක් වේ. ආගම මිනි බහනක් වේ. එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුදනු බවේ. ඒකට ඉඩ තියලා ඉතුරු ටික. නෑ ජාතික රණ දෙරණ මතේ. මුරුදජන කිව්වේ ඒක නේද? එතන මොකද්ද අපි ලිව්වේ අනුප්‍රාසාත්මක බස්සාර. රණ ජාතික රණ දෙරණ මතේ. හරිද? ඒක රූල් හතරක් ඉඳ තියෙනවා. ජාතිය රන් විමනක් ඒක රූල් හතරක් ඉඳ තියෙනවා. මේක නෑ දැන් ඔතන කවියද තියෙන්නේ. නේද? බියෙන් ඉන්නවනේ. කග්ගාලිය ඊළඟ හැඳින්වීම නෙමෙයි. කවිය යටතේද? තව හැඳින්වීම නෑ. කවි තුන ලියලා ඉවරයිද? ඊට පස්සේ අවසාන ඡේදය ඔක ලියුවට පස්සේ අවසාන. එනම් හරිනේ. එනම් කවි හිමියන් ඉන්වර්ටඩ් කමා ඇතුලේ ජාතිය රන් විමනක් ඉන්වර්ටඩ් කමා වහන්න අයිත් ඉන්වර්ටඩ් කමා දාලා ආගම මිනි පහනක් ඉන්වර්ටඩ් කමා වහන්න මිනි පහනක් මනක් ඉන්වර්ටඩ් කමා වැහුවා අයිත් ඉන්වර්ටඩ් කමා දැම්මා ආගම මිනි පහනක් ලෙස රූපක යොදාගෙන කවියේ භාෂාව සුලලිත කරයි. රූපක යොදාගෙන කවියේ භාෂාව සුලලිත කරයි. ඊයේ භාෂාව මොනවද කරන්නේ? සුලලිත කරයි. කවියේ භාෂාව සුලලිත කරයි. සුලලිත ලිව්වේ අපි කොහොමද ලිව්වේ? සුලලිත දන්තජල දෙකයි. හරිනේ? දන්තජල දෙක සුලලිත කරයි. හරිද? එනම් එලෙස ඒකටම වෙන කතන්දර නෑ ඒකටම. එනම් එලෙස ජාතිය රත්තරන් විමානයකට සමාන කරමින් ජාතිය රත්තරන් විමානයකට සමාන කරමින් එහි පවතිනා වූ ප්‍රමාණය ඉක්මවා ගිය වටිනාකමද ඊගාදස් මම මෙහෙම කියෝ ඉන්නේ අර වාඩ යටතේ දැනගන්න ඕනේ අද කියෝ හිටියේ ඊගාදස් මොකද්ද මම කරන්නේ මේක දෙනවා බලාලිම ලියන්න ඕන ඔයා පැය භාගයෙන් ලියන්න ඕන මේක බලාගෙන පැය භාගයෙන් ලියන්න උදු තුනේ හරිනේ පවතිනා වූ ප්‍රමාණය ඉක්මවා ගිය වටිනාකමද ඔයා දැනට අදට එක විචාරයක් ලියන්න. ඒ කියන්නේ මේ විචාරය දැන් මම පැය භාගයක් ඉන්න පැය භාගයේ මේ විචාරය වල ලියන්න ඈ. හරි. ඔව් විනාඩි 20න් දැන් මම 6ට යනවා. මම බස් එකෙන් ඉඳලා 6ට යනවා. හරිනේ? 6ට යනකොට විනාඩි 10ක විතර පොඩි ગેප් එකක් වාඩේ එයි. ඒ කියන්නේ මට ෆොටෝ එක දාන්න ඕනේ. හරිද? අවුලක් නැද්ද? එහෙම අවුලක් නැහැ. නැත්නම් වාඩි විචාර දෙයක් එකපාර දුන්නොත් ඔයාලම වැදෙන්න හැදෙනවා. චරිත සංවර්ධනයේ අද මම කතා කරන්නේ නැහැ. හරිද? චරිත සංවර්ධනයේ කතා කරන්නේ නැහැ. ඉරිදට ටයිම් එක තිබ්බොත් අපි කතා කරමු. නැත්නම් ඊගා විචාර පන්තියට ටක් ගාලා දාලා ඕකේ. හරිනේ? හරිනේ? පවතිනා වූ ප්‍රමාණය ඉක්මවා ගිය වටිනාකමද
ආගම මිනි පහනකට සමාන කරමින් කොහොමද ආගම මිනි පහනකට සමාන කරමින් ආගම මිනි පහනකට සමාන කරමින් දුලබ වටිනා ආලෝකය විහිදවන බවද දුලබ වටිනා ආලෝකය විහිදුවන බවද දුලබ වටිනා ආලෝකය විහිදුවන බවද දුලබ වටිනා ආලෝකය විහිදවන බවද විහිදවන වස්තුවක් බවද ආලෝකය විහිදවන වස්තුවක් බවද හරිද පාඨක සහෘදයාට බවද පාඨක සහෘදයාට වස්තුවක් බවද පාඨක සහෘදයාට කියන්නේ පාඨක සහෘදයා කියන්නේ පාඨක ජනයා කියන්නේ පාඨකයා නෑ පාඨකයා කියන්නේ අහන කෙනෙක්. ඔයා පාඨක. එස්මහින්ද හිමි මේ කවියා ඔයා පාඨක. පාඨක සහෘදයාට සහෘදයා නෙමෙයි කියන්නේ. සහෘදයාට මේ හරි සහෘදයා හරි. මේක ලියන්නේ නේ. මේව ලියන්නේ. හරි. සහෘදයා මේව ලියන්නේ තුන ලියන්නේ. සහෘදයා. හරි. පාඨක සහෘදයාට ව්‍යංගාර්ථවත් බසක් තුල දැනීමට සලස්වයි සහෘදයාට ව්‍යංගාර්ථවත් මොකක්ද බසක් තුල දැනීමට සලස්වයි තුල දැනීමට සලස්වයි ඔයාලට 7 වෙනකම් කරොත් කරන්න පුළුවන් ඈ හරි ප්‍රශ්නයක් නේද කවන්නේ අයමාන එතකොට මේ විචාරය ලියුවම ඔයාලට නැත්නම් පැටලෙයි එක මේක විතර ලියුවම ඇති නේද ඔව් අපි ඒක ලියමු නැත්නම් බටලව ගත්තොත් කරාද හරිද හෙට මේ සෝරි අනිත් දවසේ හෙට කියන්නේ දැන් මම දෙන්නේ මේ අද කියන්නේ මෙහෙනේ අද එන්නේ. ඒ කියන්නේ අදනේ ආයෙම. ඒතකොට හෙට කියන්නේ ආයෙත් මම ඉන්න දවස. දැන් හෙට කියන්නේ දැන් අද කවදාද මේ අඟහරුවා අද අඟහරුවාද හෙට කියන්නේ මම බදාදා නෙමෙයි හෙට කියන්නේ. මම ආයෙත් එන්නේ කවද ඉරිද? ඉරිද තමයි මම එන්නේ. හරිද? ඉරිද ඒක කතා කරමු. ඉදයි අඟහරුවාද ඔව් ඉදයි අඟහරුවාද දැනට විතරක් මේව කරගෙන ඉගන්නේ. ඔව් ඉතින් අඟහරුවාද 3:00 6:00 හරි. ඒක තමයි යන්නේ. හරි. අම්මා කිව්වා ගණන් වලට මොකද එකිනෙක හොයාගන්න. ඔව් සිකුරාදනේ. බුද්ධ ආගම වැඩේ මොකද? ඒක බලමු දැන් මේක වෙලා කතා කරමු. ගණන් වලට ඉස්කෝලේ දෙන්නේ ගණන් කියන්නේ. වැඩේදී ටීචර්ගේ ක්‍රමේ නැත්නම් ලකුණු දෙන්නේ. ඒක ගණන් වල පොඩි කේස් එකක් තියෙනවා. ඒක ක්‍රමයක් තියෙනවනේ ගණන්. ඒක නෙමෙයි අපි දාන්නේ ක්‍රමයට නේද ටීචර් ලකුණු දෙන්නේ. ඔව් බලන්න දැන් මට ගණන් මේ සප්පොඩ සබ්ජෙක්ට් එක ගන්නනේ. සර්ගෙනින් ගාඩි කියලා ගන්න තමයි 11ක් තියෙනවනේ වල. දැනුණා? ඉස්සෙල්ලා අපියා ඕක නම් ලියන්න. නැත්නම් අපිට වෙලා නෝනේ දාන්න දේවනිවාරය අන්තිම වාරය 10 පළවෙනි වාරය වගේ නැද්ද බලන්න දැන් කට්ටිය නෑ වැඩි. වැඩි වයසේ කට්ටිය කියලා ඒ මාය විතර. තා ගෑනු දවුයන් සලස්වයි එනම් හරිද එනම් කවියේ පළමු පේලියන් එසේ සකස්වන විට
සකස් වන විට කවියේ අවසාන පේලියන් පළමු පේලියන් එසේ සකස් වන විට කවියේ අවසාන පේලියන් ගෙනෙන අවසාන පේලියන් ගෙනෙන අවසාන පේලියන් ගෙනෙන අවසාන පේලියන් ගෙනෙන මවකගේ හා පුතෙකුගේ සනාතන ආදරණ දහම තුල ගෙනෙන මවකගේ හා පුතෙකුගේ සනාතන ආදර දහම තුල ගෙනෙන මවකගේ හා පුතෙකුගේ සනාතන ආදර දහම තුල මවකගේ හා පුතෙකුගේ සනාතන ආදර දහම තුල මවකගේ හා පුතෙකුගේ සනාතන වතුරද ආදර දහම තුල මවක් හිමියෝ අහිමි සෑම පුතෙකුම තුල මවක් හිමියෝ අහිමි සෑම පුතෙකුම අහිමි සෑම පුතෙකුම හරිද ජාතියට ආගමට හිමි පුතෙකුම ජාතියට ආගමට හරිද ආගමට ඇලුම් කිරීමට පටන් ගන්නේ ජාතියට ආගමට ඇලුම් කිරීමට පටන් ගන්නේ හරිද පටන් ගන්නේ කවි හිමියන්ගේ පද්‍ය කෘතියේ අරමුණු සාක්ෂාත් කරමින්න කවි හිමියන්ගේ පද්‍ය කෘතියේ අරමුණු මොනා කරමින්ද සාක්ෂාත් කරමින්න කෘතියේ අරමුණු පද්‍ය කෘති කවි හිමියන්ගේ හරිද කවි හිමියන්ගේ පද්‍ය කෘතියේ අරමුණු සාක්ෂාත් කරමින්න කවි හිමියන්ගේ පද්‍ය කෘතියේ අරමුණු සාක්ෂාත් කරමින්න ඇත් කරන්නනේ ඇත් කළනේ නිපාතයක් එහෙම කපන්නේ නැහැ යයන්න වැරදුනා නම් මෙහෙම ලිව්වා මෙහෙම ඉකිරෙන් ලිව්වා නිකන් මේ අර ලිව්වහම මෙහෙම පේන්නේ නැතුව මේ එක නිකන් ඔයා නිකන් මොකක් හරි කුණාරපයක් ලියලා වගේ තේරුණාද ඒකනේ අපි දැන් ගුරුවරයා ඒව දකින්න එක හොඳ නෑනේ නොදකින්න විදිහන්නේ මෙහෙම දාන්නේ තේරුණාද එහෙම නෑ දැක්කට කමන්නේ ඔයාට වැරදුනා හරි කැපුවා ඒ කියනවා දන්නවා ඒක තේරුණාද එහෙම කපන්න පේන්න කපන අකුරන්නේ ඔයා කියන්නේ කුණහරපයාගේ අසභ්‍ය වචනයක් කුණහරපයක් ගන්න නෙමෙයි පරුස වචන කියන්නේ කුණහරපයක් නෙමෙයි අපි සරල වචනෙන් කිව්වොත් කුණහරපයක් නෙමෙයිනවා කියන්නේ අකුරක් කියන්නේ තේරුණානේ කියන්නේ ඒක තනියරේ කපුවද ප්‍රශ්නය කරමින්ය හරිද එනම් එලෙස අරමුණ සාක්ෂාත් වන්නේ කවියට යොදාගත් භාෂාව සාක්ෂාත් වන්නේ කවියට යොදාගත් භාෂාව සුලලිත වීම හේතුවෙන්මය භාෂාව මොනවා වීම හේතුවෙන්ද සුලලිත වීම හේතුවෙන්මය හරිද හරි යට අවසාන ඡේදේ මැද්දෙන් පටන් ගන්න එක රූලක් කරලා මැද්දෙන් පටන් ගන්න මෙලෙස අර අවසාන ඡේද මොකද ප්‍රශ්නේ නෑ හරිද මෙලෙස සෑම මොහොතකම සිව්පදාකෘතියේ සෑම මොහොතකම සිව්පදාකෘතියෙන් සෑම අවස්ථාවකම මේ පද්‍ය තුල අපිට හම්බෙන්නේ මොකද්ද
සිව්පද ආකෘතිය විතරනේ. ඒ කියන්නේ සෑම මොහොතකම සිව්පද සිව්පද ආකෘතියේ සෑම මොහොතකම සිව්පද ආකෘතියේ යොන්මත් වැල විරිත භාවිතා කරමින් සිව්පද ආකෘතියේ යොන්මත් වැල විරිත භාවිතා කරමින් යොන්මත් වැල විරිත භාවිතා කරමින් විටක යොන්මත් වැල විරිත භාවිතා කරමින් විරිත භාවිතා කරමින් විටක අනුප්‍රාසාත්මක බස්වහරක් තුල කරමින් විටක අනුප්‍රාසාත්මක බස්වහරක් තුල විටක අනුප්‍රාසාත්මක බස්වහරක් තුල විටක අනුප්‍රාසාත්මක බස්වහරක් තුල විටක අනුප්‍රාසාත්මක බස්වහරක් තුල ශබ්ද රසය තීව්‍ර කොට ශබ්ද රසය අර මම ලිව්වේ ඉස්සෙල්ලානේ ශබ්ද රසය අර්ථ රසය ගෙන් ශබ්ද රසය තීව්‍ර කොට කියන්නේ අනුප්‍රාසාත්මක බස්වහරේ මොකක්ද තීව්‍ර වෙන්නේ ශබ්ද රසය තීව්‍ර කොට විටක රූපකාදී කාව්‍ය උපක්‍රම තුල කාව්‍ය උපක්‍රම කියලා කියනවා ලේසි විටක රූපකාදී කාව්‍ය උපක්‍රම තුල විටක රූපකාදී කාව්‍ය උපක්‍රම තුල කාව්‍ය උපක්‍රමය තුල අර්ථ රසය තීව්‍ර කරමින් විටක මොකක්ද කිව්වෙම කාව්‍ය උපක්‍රම තුල තීව්‍ර කොට විටක රූපකාදී කාව්‍ය උපක්‍රම තුල අර්ථ රසය තීව්ර කරමින් අර්ථ රසය මොකක් කරමින්ද තීව්ර කරමින් අර්ථ රසය තීව්ර කරමින් අර්ථ රසය තීව්ර කරමින් හරිද අර්ථ රසය තීව්ර කරමින් හරිද තුල අර්ථ රසය තීව්ර කරමින් හරිද කරමින් ලාංකිකයා කරමින් ලාංකිකයා තීව්ර කරමින් ලාංකිකයා ජාතිකාභිමානයෙන් දේශානුරාගයෙන් පුබුදුවාලීමේ පරම චේතනාව ජාතිකාභිමානයෙන් දේශානුරාගයෙන් පුබුදුවාලීමේ පරම චේතනාව ජාතිකාභිමානයෙන් දේශානුරාගයෙන් පුබුදුවාලීමේ පරම චේතනාව පුබුදුවාලීමේ එකට පුබුදුවාලීමේ මෙහෙමයි පුබුදුවාලීමේ පරම චේතනාව ජාතික තොටිල්ල මොකෙන්ද ජාතික තොටිල්ල චේතනාව ජාතික තොටිල්ල පද්‍ය කෘතියෙන් පද්‍ය ග්‍රන්ථයෙන් නැත්නම් පද්‍ය කෘතියෙන් ඉටුවන්නේ පද්‍ය කෘතියෙන් ඉටුවන්නේ එහි සමස්තයේ යෙදෙන සිදුවන්නේ එහි සමස්තයේ යෙදෙන මෘදු නෙමෙයි මෘදු ඌත් හරිද මේ ඇඩ් කරන්න ඕන මෙතන මෘදු ඌත් හරි මෘදු ඌත් සුලලිත ඌත් මෘදු ඌත් සුලලිත ඌත් මෘදු ඌත් සුලලිත ඌත් බස්වහර නිසාමය සුලලිත ඌත් බස්වහර නිසාමය හරිනේ නිසාමය හරි යෙත් කරන්නේ හැම තිස්සෙම ඒක මතක කරගන්න හරිද අපි චාල් කියන්නේ